හරි අයවල ළමයි. දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් අරගෙන දැන් ඒකේ සමගි හොයාගන්න හැටි අනම්මනම් කතා කරා. ඒතකොට ඒකේ ඉදිරි ටික තමයි උත්තර දෙවි කතා කරන්න හදන්නේ. හරිද? එතකොට දැන් බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි කියන්නේ මේ වීඩියෝ එකේ ප්‍රශ්නේ 63 වෙනි MCQ එක ඔයාගේ පිළිසුරු පොතේ. හරිද? ඒකේ බලන්න මොකද්ද කියන්නේ කියලා එකයියම් ප්‍රතිරෝධ හතරක් සම්බන්ධ කිරීම මගින් ලබාගත හැකි අඩුම ප්‍රතිරෝධ අගයන් දෙක වන්නේ. පැහැදිලිද? එතකොට දැන් 1 ඕම් ප්‍රතිරෝධ හතරක් සම්බන්ධ කිරීමෙන් ගන්න පුළුවන්. 1 ඕම්. දැන් අපිට පුළුවන් ඕක ඔය ගැන පොඩි දැන් මෙන්න මේ තියෙන්නේ 1 ඕම්. හරිද? තව එකක් ගත්තොත් මේ තියෙන්නේ 1 ඕම්. දැන් මේ 1 ඕම් 1 ඕම් කියන ප්‍රතිරෝධ හතරෙන් ප්‍රතිරෝධ දෙකක් අරගෙන හරිද? ප්‍රතිරෝධයක් අරගෙන ඒක සමාන්තරගතව හැදුවොත් එහෙම. හරිද? 1 ඕම් ප්‍රතිරෝධයක් සමාන්තරගතව හැදුවොත් එහෙම මොකක්ද දෙන උත්තරේ? එතකොට මේක 1යි නම් මේක 1යි නම් 0.5යි. හරිද? අපි කිව්වා එකකගේ වේදෝනම් හරි ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන් එතකොට අපිට විතර සමගියගේ හොයාගන්න පුළුවන් කියලා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට 0.5යි කියලා හොයාගන්න පුළුවන්. හරිද? දැන් මෙතන තියෙන ප්‍රතිරෝධ හතරක් සම්බන්ධ කිරීමෙන්නේ. ඒ කියන්නේ මෙතන 1 1 1 1 කියලාම හතරක් එනවා. ඒ කියන්නේ එක බෙදීම 4. ඒ කියන්නේ 0.25 කියන එක තමයි උත්තරේ. හරිද? 0.25. දැන් මෙහෙමනේ. දැන් මෙතන තියෙන උත්තර වලින් අපි උත්තරයකට යන්න ඕන. එතකොට 0.25 කියන උත්තරේ අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා තේරෙන්න ඕන. ඒ වගේම තමයි ඊට වඩා අඩු ප්‍රතිරෝධයක් එතනින් ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම 0.25 කියන තමයි අඩුම අගේ වෙන්නේ. පැහැදිලිද? ඒතකොට 0.25 කියන උත්තර තියෙන්නේ මෙතන දෙකයි. එක්ක පළවෙනි උත්තරේ එක්ක දෙවෙනි උත්තරේ. එතකොට දැන් ඒකත් එක්ක ඉතුරු එකට ගියොත් එහෙම මෙතන තියෙන 1 ඕම්නේ. මෙතන තියෙන 1.3යි තුනයි. දැන් බලමු අපි 1 ඕම් කියන එක හදාගන්න පුළුවන්ද කියලා කොහොම හරි. දැන් මෙතන එකක් ආයි මෙතනත් එකක් එහෙම ගත්තොත් එහෙම 1 1 2 වෙනවා. යටත් 1 1 2 වෙනවා. 2 2 කියන්නේ ආයි එනවා ඕම් 1යි. පැහැදිලිද? ඒතර එහෙනම් උත්තර එනවා 1. අපි යන් ඊළඟ එකට. හරි අපි යන් ඊළඟ ගානට දැන් බලමු ඒකේ දැන් මෙතන තියෙන්නේ 12 ඕම් මැගින් වූ සමාන ප්‍රතිරෝධ තුනක් තියලා තියෙනවලු. ඒතර එයින් එකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ කිරීමෙන් ලබාගත නොහැකි ප්‍රතිරෝධය තමයි අහන්නේ. හරිද? දැන් සාමාන්‍ය ළමයෝ ප්‍රතිරෝධ සෙට් එක ගත්තාම උපරිම ප්‍රතිරෝධ ගණනක් ගන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරාම. හරිද? ශ්‍රේණිගතව සම්බන්ධ කරාම කිලින්ම ගන්න පුළුවන් එකතුවනේ. හරිද? එකතුව තමයි ගන්න වෙන්නේ. එතකොට දැන් අපි බලමුකෝ මෙතනදී එකතුව ගත්තාම මෙතන 12යි මෙතන 12යි මෙතන 12යි කියලා කියන්නේ ඔක්කොම 36ක් නේ. හරිද? 36ක් ඒ කියන්නේ ගන්න පුළුවන්. අනිත් ගන්න පුළුවන් සියල්ලම 36ට වඩා පොඩි වෙන්න ඕන. දැන් මෙතන තියෙන උත්තර ගත්තත් ඉතින් අවුලක් නැහැ. ඊට වඩා පොඩි උත්තර තමයි තියෙන්නේ. ඒතර එතනින් අපිට මේ එකක් හිතා ගන්නත් බෑ. ඊට පස්සේ අපි මෙහෙම හිතමුකෝ දැන් 12 ඕම් කියන ප්‍රතිරෝධය අරගෙන එහෙම තුනක් සමාන්තරගත කරොත්. හරිද? මෙහෙම සමාන්තරගත කරොත් එහෙම. අන්න එතකොට හරිද? මෙන්න මෙතන සමකේ කියලා කියන්නේ එකක් 12යි නම් 12 බෙදීම 3 ඒ කියන්නේ 4යි. හරි 12 බෙදීම 3 ඒ කියන්නේ 4යි. ඒ කියන්නේ 4ක් ගන්න පුළුවන් කියන එක. හරිද? 4ක් ගන්න පුළුවන් 36ක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් අපි ඉතුරු එක ගමුකෝ නිකන් අපි මම මේ තව එකක් ගන්නම්. ඒ කියන්නේ මේන් දෙකක් සමාන්තරගත කරලා එකක් ශ්‍රේණිගත කරමු බලමු මොකද වෙන්නේ කියලා. එතකොට 12යි 12යි කියලා කියන්නේ 6යිනේ. 6යි මෙතනට ආයි 12යි 12යි 6යි 18ක් එනවා. හරිද? එතකොට 18 කියන එකගෙත් ගන්න පුළුවන්. හැබැයි මෙතන 18ක් පේන්න නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ 2යි කියලා එකක්. දැන් ඕම් 2 කියන එක කොහොමත් ගන්න බෑනේ. ඇයි? ගන්න පුළුවන් පුංචි මාගේ වෙන්නේ 12 3ෙන් බෙදුවාම 4නේ. 4ට වඩා පොඩි අගයක් කොහොමත් ගන්න බෑ ළමයා. හරිද? ඒ හින්දා මෙතන කොහොමත් උත්තරයට එන්නේ 5. හරිද? දැන් ඊට පස්සේ මෙතන බලලා ඉතින් 6 ගන්නත් බැහැනේ. 24 ගන්නත් බැහැනේ. දැන් 6 ගන්න පුළුවන් ප්‍රතිරෝධ 3ම ගත්තේ නැති වුණාට එයින් එකක් ඒ කියන්නේ දෙකක් ඒ කියන්නේ දෙකක් ගත්තොත් පුළුවන් 12 දෙකක් ගත්ත ගමන් 6 එනවා. ඊට පස්සේ 24 ගන්න ඕන නම් 12 දෙකක් ගත්තා නම් 24ක් වෙනවා.
එතකොට ඒ හින්දා ගන්න බැරි එකට තියෙන මෙතන 2 කියන එක විතරයි. හරි. මේ මොකද ඒක ගන්න පුළුවන් පුංචි මගේ වෙනවා. ඉතින් ඊට වඩා මේ 4ට වඩා පුංචි මගේ වෙනවා. ඉතින් ඒ නිසා 4ට තමයි ගන්න පුළුවන් පුංචි මගේ 2 ගන්න බැරි වෙනවා. හරි. හරිද අපි යන් ඊළඟට දැන් මේකෙත් දැන් මම මේ සෙට් එක මම අපි ගත්තේ හැමතිස්සෙම ළමයි අර ප්‍රතිරෝධ දෙකක් එක ළඟ තිබ්බොත් එහෙම එයාගේ උත්තරේ ගන්න පුළුවන් මේ මොන වගේද කොහොමද කියන එක තමයි මේ හැමතිස්සෙම මේ එක වගේ ගණන් සෙට් එකක් තමයි එතනට අපි මේ ගණනක් හදන්න යොදාගත්තේ. හරිද? දැන් අපි බලමුකෝ දැන් මේකේ තියෙන්නේ 30 වෙනි එක. එතකොට රූපයේ පෙන්වන ඇති ආකාර ප්‍රතිරෝධ 4ක් සමයුතු රාශියක් සෑදෙන අයුරින් සකස් කොට ඇත. සමයුතු රාශියේ උපරිම ප්‍රතිරෝධයක් ලබා දෙන්නේ කොහෙන්ද කියලා තමයි අහන්නේ. දැන් අපි කිව්වා මෙහෙම කතාවක්. දැන් සාමාන්‍යයෙන් ප්‍රතිරෝධ දෙකක් ගත්තොත් එහෙම මේ දෙක සමාන්තරකව තිබ්බොත් එහෙම මේ දෙකේ සමගය ගන්න පුළුවන්. මේ දෙකේ ගුණිතය කියන එක බෙදුවොත් මේ දෙකේ එකතු වෙන්නේ. හරිද? තව මම වැදගත් පොයින්ට් එකක් කියන්න මෙතනදී. දැන් මෙතනදී තව විශේෂම දෙයක් තමයි ළමයෝ අපි කොතන හරි තැනක මේ වගේ ප්‍රතිරෝධ දෙකක් ගත්තොත් එහෙම හරිද? මේ වගේ ප්‍රතිරෝධ දෙකක් මෙහෙම ගත්තොත් මේ දෙන්නගේ හම්බෙන සමගය ගත්තොත් හරිද? අපි උදාහරණයකට මේක ගමුකෝ ඕම් 10යි මේක අපි ගමුකෝ ඕම් 100යි කියලා. ඒතර මේ දෙන්නගෙන් එන සමකය මතක තියාගන්න මෙතන තියෙන පුංචි මාගයට වඩා පුංචි. පැහැදිලිද? මෙතන තියෙන පුංචි මාගයට වඩා පුංචි. ඒ කියන්නේ දැන් 100 ට කොහොමද පොඩිනේ? 10ටත් වඩා පොඩි වෙන්න ඕන සමකය. දැන් අපි කළ බලමුකෝ දැන් මේ දෙන්නගේ ගුණිතය 10 වරක් 100 බෙදීම 110 බෙදලා බිඳුවයි එතකොට 10 වරක් 10 100යි 100 බෙදීම 11යි කියලා කියන්නේ 9 ගණනක් නෙන්නේ. ඒ කියන්නේ හරියට 10ට වඩා පොඩි ගණනක් තමයි උත්තරට එන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 10ට වඩා පොඩි ගණනක් එනවා. එහෙනම් මතක තියාගන්න දැන් උතන දිහාන්නේ උපරිම ප්‍රතිරෝධයක් නේ. අපි නිකන් හිතමුකෝ දැන් මෙහෙමයි උත්තරේ දැන් මෙතන තියෙන උත්තරයක් ගත්තාම p හා q. අපි ගමුකෝ නිකන් p හා q ට මොකද්ද වෙන්නේ කියලා. p හා q කියලා ගත්තාම එක පැත්තකට එනවා මේ ඕම් 5ක්. අනිත් පැත්තට එනවා ඕම් 3යි 2යි 5යි 5යි 4යි 9යි. එක පැත්තකට 5යි අනිත් පැත්තට 9යි. ඒතර 5කුයි 9කුයි තමයි සෙට් වෙන්නේ. හරිද? එතකොට ඔන්න සැලකිලි ප්‍රතිරෝධයක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනට යන් කරන්නේ p හා s අතරට. නෑ මෙතන දිනවා q හා r. p හා r අතරට යන්නේ q හා r අතරට ගත්තාම මම අර වාට ඉස්සෙල්ලා කිව්ව එක. එක පැත්තක 4යි අනිත් පැත්තේ 5යි 3යි 8යි 8යි 2යි 10යි. ඒ කියන්නේ මොකද මේ තුන් දෙනාම ශ්‍රේණිගත වෙනවනේ. මෙයයි මේ තුන් දෙනායි ශ්‍රේණිගත වෙනවා. එතකොට ඇයි අවස්ථා දෙකේ ඉන්නේ q සහ r කියලා විතරයිනේ. ඒ කියන්නේ මේ සන්නායකමේ නැති වෙනවා. එතකොට මෙතනින් එන ධාරාවක් ගත්තොත් මෙහිම ගිහිල්ලා මෙහෙට එනවා. මෙයාගෙන් මෙහෙට එනවා. ඒ කියන්නේ මෙයයි මේ සෙට් එකයි සමාන්තරගත වෙනවා. ඒතර මේ සමාන්තරගත පද්ධතිය ගත්තාම 4 තමයි පොඩි මේක. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සමගය 4ට වඩා පොඩි වෙනවා. පැහැදිලිද? දැන් මෙතනදී සමගය 5ට වඩා පොඩි වෙනවා. මෙතනදී සමගය 4ට වඩා පොඩි වෙනවා. මේ දෙන්න ගත්තොත් එහෙම සමගය 3ට වඩා පොඩි වෙනවා. මේ දෙන්න ගත්තොත් එහෙම සමගය 2ට වඩා පොඩි වෙනවා. ඉතින් අපෙන් අහන්නේ උපරිම ප්‍රතිරෝධයක් හම්බෙන්නේ ලොකුම එක. ඒ කියන්නේ ලොකුම එකත් එක්ක ගත්තොත් තමයි ලොකුම එක හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතන 5 තමයි ලොකුම එක ගන්න වෙන්නේ. එහෙනම් උත්තරයට ගන්න වෙන්නේ p හා q අතර. හරිද? අනිත් හදලා බලන්න ඕනේ. ඒක ඔන්න ඔය විදිහට තමයි මේ ඉක්මනට උත්තරය ගන්න. පැහැදිලිද? හරි අපි යන් ඊළඟ ගානට 28. දැන් මේ මෙහිමයි දැන් මේ මම ඔයගොල්ලෝ මේ එකමාර මෑතකදී මෙතනට එකතු වුණා නම් මම මේ කියන්නේ ආයි මේ එකක්වත් ඔයා මේ try කරලා නැත්නම් හොඳම දේ තමයි ළමයෝ මේක දැන් මේ මෙච්චරට මම මේ විස්තර කරලා තියෙනවා. නමුත් මේ එකක්වත් මේ එකපාර try කරන්න නැතුව මේක දිහා බලන්න එපා. ඔයා පුළුවන් තරම් මේක චුට්ටක් නවත්තලා තනියෙන් try කරන්න. තනියෙන් try කරලා උත්තරේ ගන්න ඇත්තටම උත්සාහ කරන්න පුළුවන් තරම්. ඊට පස්සේ මේක දිහා බලන්න කරන්න බැරි වුණොත්. හරිද? කරත් මේක බලන්න ඒත් කමක් නැහැ. ඒතර ඔයාට නොදන්නා දෙයක් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි? හරිද? අපි යන් ඊළඟ ගන්නට මොකද විතර කියන්නේ? විද්‍යුත් ගාමක බලය E වන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැල්ලු බැටරියක් පෙන්වන ඇති පරිදි සම්බන්ධ කරලා දිනවලු. දැන් ඔන්න මේ විදිහට සම්බන්ධ කරලා දිනවා. A සහ B අතර විභවාන්තරය තමයි අපෙන් අහන්නේ. හරිද? A සහ B අතර විභවාන්තරය. දැන් A හා B කියන ලක්ෂ දෙකක්. එතකොට දැන් මෙතන තියෙන E කියන එක්කෙනා ගත්තාම එයාට සම්බන්ධ වෙලා තියෙනවා R. ඩිරෙක්ට් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා හරහා ගලන ධාරාවක් කෙලින්ම මෙයා හරහා යනවා. ඒ යන ධාරාව තමයි ළමයෝ මෙතනටයි බෙදිලා යන්නේ. පැහැදිලිද? ඉතින් ඒ කියන්නේ අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ chart එක අපිට ඕන විදිහට පොඩ්ඩක් විතර ඇඳ ගන්න.
ඒ අඳිනකොට හරිද? අපි චුට්ටක් මේක මේ චුට්ටම කාගමු චුට්ටක්. ඊටමදි වගේ එකයි. හරි. අපි යන් එතකොට එතනට මෙතන තියෙනවා E මෙතන තියෙනවා R සහ ආයි මෙතන තියෙනවා R. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තියෙනවා R කෙනෙක් තවත් R කෙනෙක් මෙන්න මේ R දෙන්න අතර තමයි ළමයෝ මේගොල්ලෝ AB කියන එක ඇඳලා තියෙනවා. වඩ එක පේනවයි. හරිද? මේ තියෙන්නේ. ඒතර මේක තමයි මෙතන ඉන්නේ. මෙයා තමයි මෙතන ඉන්නේ. සහ මෙන්න මෙතන ඉන්න R තමයි මෙතන ඉන්නේ. ඒතර යත් එක්ක තමයි මෙයා මේ උඩට වෙලා ඉන්නේ. දැන් අරකට වඩා දැන් අරක දිහා බැලුවම මෙන්න මේ රූපෙට වඩා මේ රූපේ දැක්කහම නිකන් අපිට පේනවනේ විභව මෙහෙම ඒ කියන්නේ මේ ප්‍රතිරෝධ උඩ යට මෙහෙම ගානට වෙන් වෙලා තියෙනවා කියලා පේනවා. හරිද? ඉතින් ඒ කියන්නේ ඔයාලට මේ වගේ රූපයක් හම්බුනොත් ඔයා මුලින්ම කරන්න ඕන ඒක Tamanට දැනෙන විදියට. ඒ කියන්නේ Tamanට ඒක දැක්කහම විභවය කියන එක බෙදෙන විදියට. ඒ කියන්නේ පෙනුමෙන්ම බෙදෙන විදියට සුදුසු රූපයක් තමන්ම අදින්න ඕනේ. ඉතින් ඒක එකපාරක් දින බැයි නම් ප්‍රශ්නයක් නෑ. පුළුවන් විදිහට ඔයා මේක කරන්න try කරන්න. එතනින් එහාට මේ වාටි එනවා ගණන් හදලා බලවුරුද්දෙන් මේක ඇඳ ගන්න පුළුවන් නේ. හරිද? දැන් අපි ගමුකෝ මෙතන මේකත් R මේකත් R මේකත් R මේකත් R එහෙමනේ තියෙන්නේ. හරිද? ඒකත් ඔන්න පොඩ්ඩක් නම් කරගත්තොත් එහෙම R දැන් මෙතනදී මේ දෙන්න. දැන් මෙතනින් එන ධාරාව ළමයෝ කෙලින්ම යන්නේ මේක හරහානේ. මේක හරහා ගියා කියලා කියන්නේ මෙතනින් මේක හරහා ගියා කියලා කියන්නේ. හරිද? මේ දෙන්න ඉන්නේ ඇත්තටම ශ්‍රේණිගත වගේ. අයි මෙතනින් එන ධාරාව කෙලින්ම මෙහෙම යනවා. AB කියන දෙක හරහා මුකුත් නැහැනේ. ඒ කියන්නේ අපිට එකමාරට තව ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් අපිට උපකල්පනය කරන්න බෑනේ. දීලා නැත්තම් එහෙම ගන්න බෑ. අන්න ඒ හින්දා මේ දෙන්න කෙලින්ම ශ්‍රේණිගතයි. හරිද? දැන් අපි කරන්න ඕන කොහොම හරි මෙතන තියෙන මේ E කියන විභවාන්තරය මේ හැමෝත් එක්කම බෙදන්න ඕන. හරිද? මේකටත් මම පොඩි දෙයක් කියන්නම් මෙන්න මෙහෙම. හරිද? මම මේක කලින් වීඩියෝ එකේ කියන්නත් ඇති සමහර විට දන්නව නම් හොඳයි. දැන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ ප්‍රතිරෝධ දෙකක් තියෙනවා කියලා. අපි නිකන් හිතමුකෝ මෙතන ඕම් 2යි මෙතන ඕම් 5යි කියලා. හරිද? මෙතන අපි හිතමුකෝ ඕම් 2යි මෙතන ඕම් 5යි කියලා. මෙන්න මෙතනට අපි නිකන් හිතමු මේ ඕම් 14ක් වෝල්ට් 14ක් කියන එක බෙදන්න දුන්නා කියලා මෙයාට. අපිට ගාන හදන්න නැතුව ළමයෝ මේවට තියෙන විභවාන්තර අපිට නිකම්ම කියන්න පුළුවන්. ඒ කරන්නේ මෙහෙමයි. මේ දෙන්නගේ එකතුව ගන්නවා. ඔක්කොම 7ක් 7කින් දෙකක්. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුවෙන් මෙයාට අදාළ පංගුව තමයි අපි ගන්න. හරිද? ඒ කියන්නේ ඔක්කොම 14යි. 14කින් 7ෙන් දෙකක්. මෙතන 14කින් 7ෙන් 5ක්. හරිද? හරිද? මෙතන දැන් උඩ 14යි 14 වැඩි කිරීම මෙතන ගත්තොත් එහෙම එතකොට මෙතන උත්තර දෙන්න ගියද කැපුණාට පස්සේ මෙතන 4යි වෝල්ට් එනවා. මෙතන කැපුණාට පස්සේ 10යි වෝල්ට් එනවා. ඒ කියන්නේ මතක තියාගන්න ඒක කියන්නේ මේ බාන ගානට මේ කියන අනුපාතයට අනුව බෙදන්න පුළුවන්. හරි? ඒතර ඒක මතක තියාගන්න. දැන් මෙතනත් ඉතින් ඒතර එහෙම දැන් මේ හැබැයි අපි මේකෙදි මෙයා ආරුණ පළියට මෙතන සමස්තගෙන අපි දන්නේ නැහැ. ඒ හින්දා මෙතන සමගයේ හොයාගෙන ඉන්න ඕනේ. දැන් මෙතන R මෙතන R කියලා කියන 2යි R. 2යි R කියලා කියන්නේ මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ සමාන්තරගතයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. ඒකෙන් එන උත්තරේ මෙයයි සමාන්තරගතයි. ඒතර අපිට පුළුවන් මෙන්න මෙතනදී සමග ප්‍රතිරෝධය කීයද කියලා හොයාගන්න. අපි හොයාගමු මෙතන 2යි R සහ R. ඒ දෙන්නගේ සමගය. හරි? බලමු. එතකොට 2යි R සහ R ඒ දෙන්නගේ සමගය කැපුණා. මෙතනින් එනවා 2යි R බෙදීම 3 කියලා. ඒ කියන්නේ මේ ටිකට 2යි R බෙදීම 3යි. මෙතනට එනවා R. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී දැන් මෙන්න මේ උඩයි මේ යටයි මේ දෙන අතර විභවාන්තරය කීයද කියලා හොයාගන්න. එතකොට මෙතනින් එනවා R අනිත් පැත්තෙන් එනවා 2යි R බෙදීම 3. දැන් මේක Rට R කැපුණාට පස්සේ වාට එනවා 3/2 කියලා. හරිද? ඒ කියන්නේ මෙතන උඩ පැත්තට 3ක් සහ යට පැත්තට මේ සම්පූර්ණ ප්‍රදේශයට 2ක් වෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ එක ඊනේ. ඒතර මේක අපි කිව්වා මේ දෙන්නගේ එකතුව ගන්න ඕනේ කියලා. ඒතර 3යි 2යි 5ක් වෙනවා. 5න් 3ක්. ඒ කියන්නේ මේ උඩ කොටසට 5න් 3ක් කියනවා. හරි? අපි ගත්තොත් වෙන පාටක් මෙතනට. ඒ කියන්නේ මෙන්න මෙතනට එනවා
හරිද? මේ කොටසට අපිට එනවා 5න් 3ක්. හරිද? මේ සමස්තයට අපිට එනවා 5න් 2ක්. හරිද? මේකට උඩට පැත්තට 5න් 3යි, යට පැත්තට 5න් 2යි. කොච්චරකින්ද? e වලින්. හරිද? ඒ කියන්නේ 5න් 3යි e, 5න් 2යි e. දැන් ළමයි මේ ලක්ෂය අතර පවතින විභවාන්තරය දැන් අපි 5න් 2යි e කියලා හොයාගත්තානේ. ඒතකොට ඒකෙන් උඩ කොටස යට කොටස ගත්තාම ආයි 1/91කට බෙදෙනවා. හරිද? 1/91කට බෙදෙනවා කියලා කියන්නේ මෙතනට එන්නේ 5න් 1යි සහ මෙතනට එන්නේ 5න් 1යි. හරිද? 5න් 1යි. ඒ කියන්නේ e බෙදීම 5 කියන එක තමයි උත්තරේ. හරිද? e බෙදීම 5යි. හරිද? දැන් බලන්න මෙතන දැන් අපි දැන් මේ ගාන ළමය 99 ආපු එකක්. හරිද? ඊට පස්සේ මෙතන ගාන ගත්තාම මේකත් 99. මේක මේ දෙක ඇවිල්ලා තියෙන ළමය මෙහෙම එකක් මේ ඕල් සිලබස් සහ එකක් නිව් සිලබස්. එතකොට දැන් මේ මෙතනදී ඔයාලට පේන්නේ නැති මේ ඒ ගානම තමයි මෙතනදී. ඒතර වෙනසක් නැහැ. මෙතන තියෙන්නේ v0, මෙතන තියෙන්නේ e. හරි? හරිද? මෙතනදී ඒතොර ඒ දෙකම එකයි. වෙනස මේ අර අනුපාත ගන්න විතරයි. ඒතර 5න් 1යි මේ මෙතන අදාළ එක අදාළගේ තියෙන්නේ. එතකොට කොටින්ම අපිට කිව්වයි මෙහෙම. ඒතර v0 නේ තියෙන්නේ. ඒතර මෙතන v0 නම් මේක අනුව මේ උඩේ කණුව අපිට කිලෝමීටර් හැයි මෙතන 5න් 1යි මේ v0 නේ. ඒ කියන්නේ මේක දිහා බලාගෙන කෙලින්ම ලියද හැකි අපිට 5න් 1යි v0 කියන එක කෙනා තමයි v ට සමානයි. ඒ කියන්නේ v බෙදීම v0 සමානයි 5න් 1. ඔන්නම තමයි මෙතන උත්තරේ. ඒ කියන්නේ මේක තමයි උත්තරේ. හරි. හරි අපි යන් දැන් ඊළඟ ගන්නට දැන් 86. හරිද? මෙතන දැන් මේක මිනරල චුට්ටක් වෙනස්. ඒ කියන්නේ මෙතන අහන්නේ දාරිද්‍රව ගබඩා වී ඇති මුළු ආරෝපණය. එතකොට දැන් මුළු ආරෝපණයක් හොයන්න ළමයෝ මුළු විභවයක් කියන එක දැනන් ඉන්න ඕන. හරිද? කියන්නේ දැන් මොකද මේක ඇත්තටම දැන් අපි දැනන් මේ කියන්නේ දැන් මේක වේසුරු පොතේනේ මම ගත්තේ. ඒතර වේසුරු පොතේ මේක දාලා තිබ්බ ධාරාවිද්‍යට. ඒතර මේකේ ධාරාවිද්‍යට දාලා පාර්ට් එක තමයි ළමයෝ මෙන්න මේ ලක්ෂ දෙකක් අතර විභවාන්තරය කියන එක හොයාගෙන ඉන්න ඕන. අන්න ඒක තමයි මේකේ ධාරාවිද්‍යට දාලා පාර්ට් එක. අනිත් එක ඒ කියන්නේ මෙතනදී ගබඩාන මුළු ආරෝපණය වගේ දෙයක් හොයන්න මේක අදාළ වෙන්නේ. මෙතනට නෙමෙයි විද්‍යුත් ශාස්ත්‍ර පාඩමට තමයි ඒක අදාළ වෙන්නේ. කියන්නේ ධාරිත්‍රක සම්බන්ධ ගැටළු වලට තමයි ඒක අදාළ වෙන්නේ. හරිද? එතකොට මේ දැන් ඔයා බලන්න මෙතනදී මුලින්ම දාරිද්‍ර ගැන මුකුත්ම දන්නේ නැත්නම් මෙන්න මේ දාරිද්‍රකයක් හරි මොකක් හරි කමන්නේ මෙතන 1 ලක්ෂයයි මෙතන 1 ලක්ෂයෙන් තියෙන්නේ. ඒතර ඔයා බලන්න කොහොම හරි මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය කීයද? මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය කීයද? මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය කීයද කියන එක තමයි අපි හොයන්න ඕන. හරිද? ඒක හිවණන් ඇති. මේ පාඩමයි. හරිද? දැන් අපි ඒක හොයන්න මෙහෙමයි. දැන් මෙතන 10 වෝල්ට් තියෙනවානේ. 10 වෝල්ට් තියෙනවා කියලා කියන්නේ අර ඉස්සෙල්ලා වගේම මෙහෙම ධාරාව යන ඒවා මේ පැත්තෙන් මේ මාර්ග තුනක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. හරිද? මතක තියාගන්න දාරිද්‍රක හරහා සරල ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒතර මේක සරල ධාරාවක් නියන්නේ මොකද මෙතන තියෙන කෝෂයක් නිසා. ඒතකොට මෙතනිනුයි තමයි මේව යන්නේ. ධාරාව යන්නේ. ඊට පස්සේ මේකේ අපෙන් අහන්නේ දැන් මං කිව්වාට මෙතන විභවාන්තරය හොයාගන්න කරන්නේ. ඒතර මෙතන 10 වෝල්ට් නම් මෙන්න මේ උඩ ටිකට. හරිද? මෙතන උඩ ටිකට මෙහෙම කෙලින්ම යනවා 5 වෝල්ට්. යට ටිකටත් කෙලින්ම යනවා 5 වෝල්ට්. ඊට පස්සේ මෙතනට යනවා ඔක්කොම 10 වෝල්ට් නිසා 2 වෝල්ට් 2 වෝල්ට් 2 වෝල්ට් 2 වෝල්ට් 2 වෝල්ට් ඔය විදියට දෙකේව තමයි ඔය දිගටම යන්නේ. මෙතනටත් එහෙමයි දෙකේව තමයි මෙතනට යන්නේ. ඊට පස්සේ මෙතනට තමයි දැන් මෙතන ගත්තොත් එහෙම දැන් ධාරාව මෙහෙට යනවා කියලා කියන්නේ මොනමයෝ මෙතනට වඩා මෙතන විභවය අඩුයි කියන එක. කොච්චරකින් අඩුයිද? 2 කියන්නේ 4කින් අඩුයි කියන එක. මෙයාට වඩා 4කින් අඩුයි. හරිද? අපි නිකන් හිතමුනම් මෙතන විභවය බිඳුවයි කියලා. එහෙනම් මෙතන ඍණ 4යි. ඒ වගේ. ඉතින් මෙතනට කියන්න තියෙන්නේ ඒ ටිකමයි. මෙතන ඍණ 4යි. ඒ කියන්නේ මේ ලක්ෂ දෙක අතර කිසිම විභවාන්තරයක් නැහැ ළමයා. හරිද? මොකද විභවය සමානයි. මෙතන විභවය සමානයි. හැබැයි මෙතනට 2 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා. අපි කොහොමද මේ ධාරාව යනවා 2 වෝල්ට් කින් බෙදනවා කියන්නේ. මෙතන දෙකකින් වෙනසක් තියෙනවා. මෙතන දැන් මෙතනට 5කින් අඩුයි මේක 2කින් අඩුයි. ඒ කියන්නේ වෙනස තියෙන්නේ 3යි. වෝල්ට් 3කින් තමයි විභවාන්තරය තියෙන්නේ. හරිද?
එතකොට ඒ ඇති හොඳටම ඊට පස්සේ ඉතින් ඔයාට සමහරට මේක තේරෙන්නේ නැති Q සමානයි CV කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ C කියන්නේ මෙතන තියෙන මේ ධාරිත්‍රිකයේ තියෙන ධාරිතාව. ඒක දැම්ම V කියන්නේ විභවාන්තරය. ඒ දෙකේ ගුණිතයෙන් ආරෝපණය හොයත හැකි. ඉතින් ඒක තුනටම දාලා උත්තරේ ගන්න. හරි. එතකොට ඒක දැම්මොත් එහෙම වෙන්නේ පළවෙනි එක ගත්තොත් අපි ගමුකෝ මෙතන Q1 කියලා. Q1 කියලා කියන්නේ 1 mu f වැඩි කිරීම අපි ගත්තා මෙතන මේ ටිකට 5ක් සහ මේ ටිකට 2ක් ඒ කියන්නේ මෙතන 3යි දැන් මෙතනට දානවා මම 3යි v කියලා ඒ කියන්නේ 3යි mu c හරිද මෙයාට එනවා 2යි v කියලා ඒ කියන්නේ 1යි mu f වැඩි කිරීම 2යි v 2යි mu c ඒ කියන්නේ ඔක්කොම 5යි mu c හරිද? ඕක තමයි උත්තරේ. එහෙනම් මෙතන උත්තරේට යනවා 3. අනිත් එක්කනට බිඳුවයි. ඊට පස්සේ දැන් මෙතන මේ ඊළඟ ගාන. දැන් මේකෙත් අර ඉස්සෙල්ලා වගේම ගානක් තියෙන්නේ. හැබැයි මේකේ මෙහෙම කියනවා නම. දැන් මෙතන 30 වෝල්ට් වගේම pH කිව්ව අතර 5 වෝල්ට් කියලා ඒගොල්ලෝ අපිට කියනවා ගානේ. ඒතකොට මෙතනට එනවා 5 වෝල්ට්. මෙතන 5 වෝල්ට් කියලා කියන්නේ ඔක්කොම 30 නම් මේ ටිකට 25 වෝල්ට්. හරිද? මේ ටිකට 25 වෝල්ට්. ඇයි දැන් අපි දැන් මේ වෝයි කියන එක ළමයි කොහොමද බෙදෙන්නේ වෙයි මෙතන 5ක් දැම්ම නම් තව ඉතුරු වෙන්නේ 25ක් නේ. ඒ කියන්නේ මෙතනට යන්න ඕන 25ක්. හරිද? දැන් ඔන්න මේක ඒ කියන්නේ 60 ඕම් හරහා තමයි 25ක් තියෙන්නේ. එහෙනම් මෙතනදී සමග කීයද කියලා හොයාගන්න පුළුවන්. හරිද? මොකද අපි කිව්වා මේ ප්‍රතිරෝධතර අනුපාතය තමයි කොහොම වෝයි බෙදෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් කෙනෙක්ට මෙහෙම ලියත හැකියි. දැන් මෙතන අපි ලියත හැකි මෙහෙම 60 අණු. හරිද? 60 අණු අනිත් පැත්තෙන් R මම දන්නේ R ඩෑෂ් එක ගන්නකො විතර සමග ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේ සමස්ත ප්‍රතිරෝධය අපි දන්නේ නැහැ නේද? හරිද? 40 දැන් 40 විතරක් ගන්න බෑ මෙතන. R උත් ගන්න බෑ මොකද ඉතින් සමග තමයි ඇත්තම ගන්න. ඒ නිසා 60 අණු R කියන එක්කෙනා ඇත්තටම සමාන වෙන්න ඕන. අනිත් පැත්තෙන් 60ට 25 අණු 5ට හරිද? ඒ කියන්නේ මෙතන බෙදීමක් ගත හැකි. 60 බෙදීම 25 සමානයි R ඩෑෂ් බෙදීම 5 මෙයාට මෙයා කවද හැකි 5යි කැපුවාම 12යි ඒ කියන්නේ R ඩෑෂ් කියලා කියන්නේ ඕම් 12කට. ඒ කියන්නේ මෙන්න මෙතන සමග ප්‍රතිරෝධය ඕම් 12ක් වෙනවා. එතනින් අපිට පුළුවන් මේ සමස්ත ප්‍රතිරෝධය කීයද කියලා හොයාගන්න. පොඩ්ඩක් මෙතන ක්ලික් කරගෙන එතනට යන්න අපි. එතකොට මෙතන කියන්නේ මොකද්ද? 48යි R වෙයි තියෙන්නේ. 48යි R නම් තියෙන්නේ. අපි ගමු ඊතර දෙන්නාගේ සමගි ගන්න ඕන නිසා අපි ගමු ගුණිතය. අපි ගමු මෙතනට 48යි R බෙදීම 48 ධන R සමානයි 12යි. 4යි 1යි 4යි R සමානයි 48 ධන R 3යි R සමානයි 48යි R සමානයි 1යි ඉතුරු 1යි 18 කියන්නේ 18 තුنين බෙදුවාම 6යි ඕම් 16යි. ඒ කියන්නේ උත්තරේ තුන. හරිද? ඔය විදිහට තමයි ගන්න. ඒතකොට දැන් මේ 2018 21 වෙනි ගානත් විභව අන්තරය සම්බන්ධව මෙතනත් විභව අන්තරයක් සම්බන්ධව තමයි මේ කියන්නේ 2005 ගානත් මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි යන් ඊළඟ ගානට 39 වෙනි ගාන. හරිද? හරි. මේ වරම් ඒකාකාර කම්බියක් ABC. එතකොට ඔන්නෝම තියනවලු කොටස් තුනකට. හරිද? හැබැයි අපිට කියනවා සමාන දිගකින්. ඒතර සමාන දිගක් කියන එකේ තේරුම මොකද්ද? එතකොට ඒකාකාර කම්බියක් නම් සමාන කොටස් තුනකට කැපුණා නම් මෙතන ප්‍රතිරෝධයයි මෙතන ප්‍රතිරෝධයයි මෙතන ප්‍රතිරෝධයයි කියන මේ ප්‍රතිරෝධ තුනම ළමයෝ සමානයි. හරිද? සමානයි. අන්න එහෙම වුණාම අපිට කියනවා A2 කියන එක්කෙනාගේ 1.2ක්ලු. එහෙනම් A1 කියන එක්කෙනාගේ අගේ කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? මීටර පාටක්. දැන් සාමාන්‍ය මීටරයක් කියන ධාරාව වගේ එකක් නේ. ඒතර මේ එන ධාරාව ගත්තාම මේවා සමාන ප්‍රතිරෝධ නිසා ළමයෝ මේ හැම කෙනෙක් හරහාම යන්න ඕන සමාන ධාරාවක්. එතකොට දැන් මේ දෙන්න හරහා යන ධාරාව තමයි මෙතනින් එන්නේ. මේ තුන් දෙනාම හරහා යන ධාරාව තමයි මෙතනින් යන්නේ. එතකොට දැන් A2 ගෙන් යන්නේ 1.2 නම්
ඒ කියන්නේ මේ තුන් දෙනා හරහාම 1.2ක් යනවා. එහෙනම් එක්කෙනෙක් හරහා යන්නේ 1.2 බෙදීම 3ක්. ඒ කියන්නේ 0.4ක්. එහෙනම් දෙන්නෙක් හරහා යනවා 0.8ක්. එහෙනම් මෙතන දෙන්නේ 0.8යි. පැහැදිලිද? එතනයි ඒක උත්තරය. නිකම්ම හර සරල ගානක්. හරි. දැන් මේක ගත්තොත් එහෙම දැන් මෙතනදී දැන් අපි මං කිව්වර කලින් මේ වගේ ගානක අගයක් හොයාගන්න, කියන්නේ සමකය හොයාගන්න හැටි කිව්වා. මුලින්ම මේ ධාරාව ආවට පස්සේ මේ දැන් මෙහෙම මේ පාරවල් තුනක් තියෙනවා. මේ පාරවල් තුන හරහාම යනවා. බැලු බැලමට මෙන්න මෙතනයි. දැන් අපි සමකය හොයන්නේ මේ ලක්ෂ දෙක හරහානේ. ඒ ලක්ෂ දෙකෙන් උඩ ටිකයි සහ ඒ ලක්ෂ දෙකෙන් යට ටික ගත්තොත් මේ දෙන්නම ළමයි හරි සමානව තියෙන්නේ. ඒ කියන්නේ උඩ ටික සහ යට ටික කියන දෙකම හරි ලස්සනට සමානව තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමාන විදිහට තමයි පවතින්නේ. අන්න ඒ හින්දා අපි කිව්වා අපිට ඕන නම් මේවා යා කරන්න පුළුවන්. හරිද? ඊට මම තව කිව්වා මෙන්න මෙහෙම දැන් මේක සම්බන්ධ වුණා කියලා මෙතනින් අලුතෙන් ධාරාවක් මෙහෙට යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් එන ධාරාව මෙහෙට යනවා. මෙහෙන් එන ධාරාව මෙහෙට යනවා. එහෙම යන්නේ නැහැ ළමයෝ. මොකද මේ ඔක්කොම සමානයි. මේ පැත්තයි මේ පැත්තේ මේ ඔක්කොම 4යි 2යි 2යි 4යි 4යි මේ ඔක්කොම ගානට සමානව වෙලා තිනවනේ. දැන් මෙතන 2යි ආරුයි මෙතන 3යි ආරුයි වුණොත් මම මේ කියනවා එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙන් එන කට්ටිය මෙහෙට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. හැබැයි මෙතනත් 2යි ආර මෙතනත් 3යි ආර මෙතනත් 2යි ආර මෙතනත් 3යි ආර අන්න එහෙම වුණොත් එහෙම මේ කොස්සේ යන ධාරා ඒගොල්ලොන්ගේ පාඩුවේ යනවා. මේ කොස්සේ යන ධාරා ඒගොල්ලොන්ගේ පාඩුවේ යනවා. ඒ කියන්නේ මේ ලක්ෂයේ කිසිම වටිනාකමක් නැහැ මේගොල්ලොන්ගේ. ඒගොල්ලොම සම්බන්ධ කළත් එකයි නොකළත් එකයි. හරිද? ඒ හින්දා අපි මේ ලක්ෂ්‍ය අපි වෙන් කරනවා. ඒ කියන්නේ මේක කඩලා දානවා. ඒ කියන්නේ මෙතනින් එන ධාරාව මෙහෙමයි. මෙතනින් එන කට්ටිය මේගොල්ලොන්ගේ පාඩුවේ මේ පැත්තට යයි. ඒතර මෙහෙම එකක් නැහැ. හැබැයි මේක මෙහෙම යනවා. මේක අපිට මුත් කරන්න බෑ. හරිද? මොකද ධාරාව යන පාරක්. ඊට පස්සේ දැන් ආ try කරලා නැත්තම් දැන් ඊටු ටික කරගෙන යන්න. හරි. හරි try කරා නම් දැන් බලන්න මෙතන 4IR 4IR කියන්නේ මෙතන 8IR එනවා 8IR ඒ කියන්නේ මේ ඔක්කොගෙම 8IR මෙතනත් 8IR ඒ කියන්නේ 4IR 2IR 2IR කියන්නේ 4IR. එතකොට දැන් මෙතන 4IR 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 කියන්නේ 2IR. හරිද? ඒ කියන්නේ දැන් උඩ පැත්ත ගත්තාම මෙතනින් එනවා R මෙතනින් එනවා 4IR 4IR කියලා කියන්නේ 2IR. ආයි මෙතනින් එනවා R. ඊට පස්සේ මෙතනින් එනවා R. ඊට පස්සේ මෙතනනුත් එනවා ওই විදිහටම R 2IR R 2IR R. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී දැන් ඉතින් පේලි තුනක් තියෙන්නේ නිකම්ම ගන්න හදාගන්න බැහැ. මෙතනින් එනවා 4IR මෙතනින් එනවා 4IR 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 කියලා කියන්නේ 2IRට 2IRුයි 2IRුයි කියන්නේ Rට සමස්තය R V බෙදීම R. හරිද? උත්තරේ මොකද V සමාන IR දාපු ගමන් ඔයාලට ගන්න පුළුවන් ධාරාව V බෙදීම R කියන. හරිද? හරි සරලයි ගන්න. හරි ළමයි අපි යන්නේ ඊළඟ ගන්නට 81 වෙනි ගානයි. දැන් ඊතර මෙතන තියෙනවා ළමයි මෙහෙම කතාවක්. දැන් මේ ගානේ කියන්නේ ප්‍රතිරෝධ ජාලය තියෙනවා එක සමාන විතර තියෙන්නේ එක එකහි ආර්හියගයක් ඇති ශ්‍රේණිගත සිම්පල් n ප්‍රතිරෝධක සංඛ්‍යාවක් සමග සම්බන්ධ කරන ලද සමාන්තරගත ලෙස සම්බන්ධ කර ඇති ඒ හා සමාන n ප්‍රතිරෝධක සංඛ්‍යාවයි. හරිද? ඊට පස්සේ n කියන්නේ විශාල කියලා තියෙනවා. එහෙමනම් x හා y අතර සමග්‍ර ප්‍රතිරෝධය කීයද කියලා තමයි මෙතන අහන්නේ. එතකොට දැන් මෙතන අපිට පේන්න තියෙනවා r ඔය විදියට දිගට දැන් මෙතන තුනක් පෙන්නුවාට මෙතන පේන මේකලු කියන්නේ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව දිගටම තියෙනවා කියලා. එතකොට දැන් ප්‍රතිරෝධ දෙකක් තිබ්බොත් එහෙම අපි ඒකේ සමගය ගන්න 2IR නේ. තුනක් නම් 3IR නේ. එතකොට n තිබ්බොත් එහෙම අපි එතන සමගය ලිම්බ ලියා ගන්න පුළුවන්. මෙතනම ලියන්න nr. හරිද? nr එක තමයි එන්න ඕන. ඊට පස්සේ එයාට මේ ඉතුරු සෙට් එක සම්බන්ධ වෙන්නේ සමාන්තරගත. නමුත් ඒක එකතුව මෙයාට ශ්‍රේණිගතව සම්බන්ධ වෙන නිසා අපි පුළුවන් මෙන්න මේ කොටසේ ප්‍රතිරෝධය. හරිද? මෙන්න මෙතන කොටසේ ප්‍රතිරෝධය ලියා ගන්න පුළුවන්. R බෙදීම n කියලා. හරිද? එකක් R ඔක්කොම n. එතකොට මෙතනට එහෙනම් අපිට සමගි ගන්න පුළුවන් nr ධන R බෙදීම n කියලා. හරිද? දැන් සාමාන්‍ය ළමයි මේ n කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක් නම් කියන්නේ විශාල සංඛ්‍යාවක් නම් ඉතින් මොකක් හරි එකක් ලොකු කියන්නේ ලොකුම පදයක්. දැන් උදාහරණයක් විදිහට ළමයි හිතනකො දැන් භාගය කියවහම 0.5ක් දැන් මෙතන හිතනකො R වලට යම් මගයක් තියෙනවා කියලා. n කියන්නේ 2 වගේ නම් ඒතර R ගෙන් පංගුවක්ම නෙහිම්මේ. උදාහරණයක් විදිහට මෙතන තියෙන්නේ 10 නම්
මෙතන තියෙන 2 නම් 10 දෙකෙන් බෙදුවම 5ක් එනවා. හරිද? එතකොට දැන් n කියන්නේ විශාල සංඛ්‍යාවක් නම් n කියන්නේ 100 වගේ නම් 2 100ෙන් බෙදුවහම එන්නේ 0.02ක් නේ. ඒ කියන්නේ නිකන් සලකන්න බැරි තරම්නේ. ඒ කියන්නේ සලකන්න බෑ කියලා කියන්නේ දැන් n කියන්නේ අපි ගත්තේ 100යි කියලානේ. ඒතර මෙතනට දැම්මොත් එහෙම 100 වරක් 2. ඒ මං r කියලා ගත්තේ 2 කියලානේ. දෙකක් 100 කියලා කියනවා 200යි. හරිද? 200 දන 0.02. තේරුමක් නැහැ නේ. ඒ කියන්නේ 200ට 0.02 එකතු කරලා තේරුමක් නැහැ. ඒ හරිද? ඒ කියන්නේ එහෙනම් මෙතන අපිට පුළුවන් මේ දෙන්නගේ මෙතන සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන්. මෙහෙන් එන්නේ එහෙනම් nr කියලා විතරයි. හරිද? මේ ඉතුරු එක කියන්නේ මේක මේ වැඩක් නැති වෙලා යනවා. හරිද? ඒ කියන්නේ මෙයාව සලකන්න මෙයාව නොසලකා හැරෙනවා. හරිද? ඒක හොඳ ලස්සන ගානක්. ඉතින් එතකොට මේ කොටස නැති වෙනවා. ප්‍රතිරෝධය ආසන්න වශයෙන් තමයි මෙතන අහන්න තියෙන්නේ. එහෙනම් උත්තරේ නිකම් වෙනවා 4 කියලා. හරිද? හරි අපි යන් ඊළඟ ගන්නට 82 මේකත් තනියෙන් try කරන්න. ඊට පස්සේ ඊට බලන්න. හරි? දැන් මේක අහනවා වැටෙන්න නැද ගන්නා ධාරාව කොච්චර දිගට තමයි අපෙන් අහන්නේ. එතකොට මේ පරිපතේ ගත්තාම මෙතනින් ධාරාව එන ධාරාව මේකෝස්සේ මේ හැම එකක් කරාම ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් අපි නිකම් බලුවොත් එහෙම මෙන්න මේ අත්ත දිහා බැලුවොත් එහෙම මෙතන ආරුයි කිසි තර්කයක් නැහැ 2r කියලා ගන්න පුළුවන්. මොකද මෙයාගේ කෙලවරට මෙයා සම්බන්ධ වෙලා තියෙන නිසා. ඊට පස්සේ මේ ටිකත් අපිට කෙලින්ම ගන්න පුළුවන් r කියලා කියන 3r. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. මෙතනත් 2r ටික ගන්න පුළුවන්. දැන් මෙතන 2r නම් මෙතන 2r නම් ළමියෝ. හරිද? එතකොට මෙන්න මේ කොටසින්, ඒ කියන්නේ මෙන්න මෙතනින් ගලා යන ධාරාව සහ මෙතනින් ගලා යන ධාරාව එකිනෙකට සමානයි. හරිද? ඒතකොට ඒ ධාරා දෙකේ වෙනසක් නැහැ. මොකද දෙපැත්තම සර්ව සම නිසා. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ 2r, මෙතන තියෙන්නේ 2r. හැබැයි මෙහෙමයි. දැන් මෙතනින් පස්සේ අපිට එකපාරට එහෙම කියන්න බෑ. දැන් මෙතනත් තාර තියෙනවා, මෙතනත් තාර තියෙනවා. ඒතර මෙහින් යන කට්ටිය මෙහෙටත් යන්න පුළුවන්. ඒ තර්කයේ උඩ ගත්තොත් එහෙම අපිට කියන්නේ මෙතනිනුත් එහාට එහෙම යයි කියලා හිතාව එකපාරට හිතන්න බෑ. නමුත් දැන් මේ ටික සමානයිනේ. මේ ටික සමානයි නම් ළමයෝ මෙතනින් ගන්න ධාරාවයි මෙතනින් ගන්න ධාරාවයි නම් ගත්තොත් මෙතනින් ඉඳන් මෙතනට තියෙන්න ඕන විභව බැස්ම සහ මෙතනින් මෙතනට තියෙන්න ඕන විභව බැස්ම එකම වෙන්නේ නැහැ. හරිද? මොකද මෙතනින් ගන්න ධාරාවයි මෙතනින් ගන්න ධාරාවයි සමානයි නම් මෙතන තියෙන 2r වනම් මෙතන තියෙන විභව බැස්මත් මෙතන තියෙන විභව බැස්මත් එකිනෙකට සමාන වෙනවා. ඒ කියන්නේ ළමයෝ මෙන්න මේ හරිද? මෙන්න මේක මෙතන තිබ්බා කියලා මේකින් අලුතෙන් ධාරාවක් මෙහෙම යන්න එහෙම ඕනේ නැහැ. හරිද? එහෙම ඕනේ නැහැ. මොකද මේ දෙකින්ම යන්නේ එකම ධාරාවක් නම් එතනින් එහාට මේගොල්ලොන්ගෙන් කොහේ හරි වෙනසක් වෙලා මෙහින් ඇවිල්ලා මෙහින් ගියොත් මිසක් හරිද? මේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ඕන නම් මේ දෙක යා කරන්නත් පුළුවන්. කියන්නේ මේක තිබ්බා කියලා ඇති වැඩකුත් නැහැ. කියන්නේ යා කරා කියලා ඇති වැඩකුත් නැහැ. තිබ්බා කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් ළමයෝ මෙන්න මේ කෑල්ල නැත්නම් මෙන්න මේ කොටස, කියන්නේ මෙන්න මේ සන්නායක කම්බිය කියන එක මෙතනින් අයින් කරලා දාන්න. හරිද? ඒතර අපිට ඔන්න මේ කෑල්ල අයින් කරලා නැහැ. ඒතර මේ කෑල්ල නැහැ. ඒ කියන්නේ දැන් මෙතන තියෙන 3ir, මෙතන තියෙනවත් කෙලිම 3ir. 3ir ඊට පස්සේ මෙතන තියෙනවා තව r දෙන්නෙක්, මෙතනත් r දෙන්නෙක්. ඒ කියන්නේ මෙතනින් ගන්න ධාරාව මෙහි දිගට යන එක්කෙනයි මෙහි දිගට යන එක්කෙනයි සමානයි. දැන් මේ අතු ඔක්කොම එහෙමනේ. මේ හැම එකේම ශ්‍රේණිගතව ගත්තොත් එහෙම 5ir නේ තියෙන්නේ. ඒතර 5ir දිනවා කියලා කියන්නේ මේ සන්නායක කම්බිය හරහා යම් ධාරාවක් ගන්නවා නම් ඒ ධාරාවම තමයි මේක හරහා මේ හැම එක්කෙනෙක් හරහාම ගලන්න පටන් ගන්න. හරිද? ඒ හින්දා මේ කොටස් මෙතන තිබ්බා කියලා ඇති වැඩක් නැහැ. ඒ වැවොස්සේ අලුතෙන් ධාරාවක් යන්න පටන් ගන්නෙ නැහැ. තීරික අපිට ගලවලා අයින් කරතේ. ඉගෙනතර මෙතන 5යි. එකක 5ir තියෙනවා. ඒතර මෙතන කෑලි 4ක් තියෙනවා. සමග ගන්න පුළුවන් 5ir 4ෙන් බෙදලා මොකද කෑලි 4ක් දින නිසා 5ir බෙදීම 4යි මෙතන සමගයි. නමුත් අපෙන් අහන්නේ ඒක නෙමෙයි අද ගන්නා ධාරාව. එහෙනම් අපිට පුළුවන් පද්ධතියට v = ir දාන්න. එහෙම දාද්දි දැන් මෙතනට 9 තියෙනවා. මෙතන සමගි තමයි අපි ගත්තේ මෙතන 5ir බෙදීම 4 කියලා. 5ir බෙදීම 4 කියලා. ඒකට ළමියෝ මෙන්න මෙතන r කෙනෙක් කියන ශ්‍රේණිගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටසයි අපි එකතු කරලායි ගන්න ඕන. හරිද? මොකද මෙයා සම්බන්ධ වෙන්නේ ශ්‍රේණිගත විදිහට නිසා. ඒතර දැන් අපි පද්ධතියේ සමග ප්‍රතිරෝධය දානවා. පද්ධතියේ සමග ප්‍රතිරෝධය දානවා නම් අපිට පුළුවන් මේක අරගෙන ඒක ධාරාවෙන් වැඩි කරලා ඕක සමාන කරද හැකි මෙතන තියෙන සමස්ත විභවාන්තරය කියන්නේ 9ට. හරිද? ඒ කියන්නේ මෙතනට තියෙන්නේ 4යි, මෙතන තියෙන්නේ 4යි.
ඒ කියන්නේ 9යි r බෙදීම 4i සමානයි 9 9ට 9 කැපෙනවා. ඔතනින් පුළුවන් i වලට උත්තරයක් ගන්න 4 බෙදීම r. පැහැදිලිද? එහෙනම් උත්තර එනවා මෙන්න මේක 4 බෙදීම r. හරි. ඔය ඉදිරියට try කරගෙන ඊළඟ ගාන අපි යන් 56 වෙනි ගානට. හරි. හරි. එහෙනම් තෝර දැන් මේකේ වල මොකද්ද කියලා තියෙන්නේ? මේකේ අහන්නේ x හා y අතර ප්‍රතිරෝධය කීයද කියලා තමයි අහන්නේ. එතකොට ඒකට පේනවාද මෙන්න මේ මැද්දේ තමයි මෙතන x තියෙන්නේ. මේ මෙතන පොයින්ට් එක තමයි x කියන්නේ. මෙතන පොයින්ට් එක තමයි y කියන්නේ. එතකොට දැන් මේ ගාන ළමයේ විශේෂත්වය තමයි මේ වටේටම තියෙන සන්නායක කම්බිය. හරිද? දැන් අපි කිව්ව ධාරාවක් අර කලින් ගණන් වලත් අපිට සන්නායක කම්බිය ගණන් හම්බෙලා තිබ්බා. එතකොට ඒකෙදිත් අපි කිව්ව දේ තමයි මේ සන්නායක කම්බිය හරහා ධාරාවක් ගියත් ඒ දෙකේ කියන්නේ සන්නායක කම්බියේ මේ කොහොම ලක්ෂ දෙකක් ගත්තොත් එහෙම ඒ ලක්ෂ දෙක අතර විභවාන්තරයක් තියෙන්න බෑනේ. ඇයි ධාරාවක් ගියාට ප්‍රතිරෝධයක් නැහැ. අන්නේ හින්දා මේ හැමතැනකම තියෙන්නේ ළමයෝ එකම විභවයක්. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ y නම් මේ හැම ලක්ෂයක්ම y කියලා කිව්වොත් ඒකෙදි වැරද්දක් නැහැ. හරිද? මේ හැම ලක්ෂයකක්ම yම තමයි. හැබැයි y ලක්ෂ ගොඩාක් තිබ්බට පේන්න x ලක්ෂ ළමයෝ එහෙම තියෙන්නේ නැහැ. x ලක්ෂ තියෙන්නේ මෙතන එකයි. හරිද? මෙතන තියෙන ලක්ෂ විතරයි x කියන්නේ. ඒ කියන්නේ මේ x ලක්ෂයෙන් මෙහෙම ධාරාව වටේටම මෙහෙම මේ පස් පැත්තකට වටේටම විහිදෙන්න පටන් ගන්නවා. හරිද? ධාරාව දැන් මෙහෙම වටේටම විහිදෙනවා. ධාරාව වටේටම යනවා. ඊට පස්සේ දැන් මේ මෙතනින් එන ධාරාව ගත්තොත් එහෙම දැන් අපි මෙන්න මේ එක අත්තක් විතර සලකමුකෝ. හරිද? අපි දැන් ගමු මෙන්න මේකේ මෙන්න මේ කියන දේ. දැන් මෙන්න මේකේ මම ඉරයන් දහම් පස්සේ මේක ඇතුලේ තියෙන්නේ R කියන ප්‍රතිරෝධයක්. ඒ R කියන ප්‍රතිරෝධයෙන් යම් ධාරාවක් ගියොත් එහෙම එයාට ළමයෝ යන්න පුළුවන් පාරවල් මෙතනින් යන්නත් පුළුවන් මෙතනින් යන්නත් පුළුවන් මෙහෙට යන්නත් පුළුවන් මෙහෙට යන්නත් පුළුවන්. දැන් අපි දන්නවා දැන් මෙයා කොහොමද යන්නේ x ඊට y දක්වානේ. ඒ කියන්නේ x ඊට y දක්වානේ අපෙන් ප්‍රතිරෝධය අහන්නේ. කියන්නේ අපි හිතන්න ඕන එක පැත්තක විභවය වැඩි නිසා මේ පැත්තෙන් පටන් අරන් අනිත් පැත්ත දක්වා තමයි යන්නේ. ඒතකොට මේ අනාතරේ මෙහෙම අවිල්ලා දැන් මෙහෙම ගිහිල්ලා ආයි මේන ධාරාවට මෙහෙට යන්න ඕනවක් නැහැ. ඒගොල්ලෝ ඒත් යන්න ඕන මෙහෙට. පැහැදිලිද? කියන්නේ මෙහින් ආවට එහෙම එන්න පුළුවන් ආවත් ඒගොල්ලෝ යන්නේ මෙහෙට. මෙහෙට යන හේතුවක් නැහැ. මොකද මේ පැත්තෙන් ආයි ධාරාවක් ඉස්සෙල්ලා වගේම යනවා. දැන් බැලුව බැලමට හැම කෙනෙක්ම ආර්නේ. හැම කෙනෙක්ම ආර් පේන්න තියෙන හැම කෙනෙක්ම මෙතන තියෙනෙත් ආර් අපිට පුළුවන් දැන් මං කිව්ව මේ y කියලා කියන්නේ එකම ලක්ෂයක් කියලා. මෙන්න මෙතනදී අපිට ඕනනම් කියද හැකි මේ ආරුයි සමාන්තරයි කියලා. මොකද මේ ලක්ෂ දෙකේ ආකරද හැකි. මෙතනත් මේ ලක්ෂ දෙකේ ආකරද හැකි. මෙතනත් මේ ලක්ෂ දෙකේ ආකරද හැකි. හරිද? ඒ කියන්නේ දැන් අපිට මෙන්න මේ රවුම හරිද? මේ රවුම අපිට නිකන් ලියද හැකි මෙන්න මෙහෙම. මේ එක තිතක් තියාගත්තාම 2යි 3යි 4යි 5යි ඔහොම ගියා මේ පැත්තට ගියා 3ක් ගියා 4ක් ගියා 5ක් ගියා මෙතන ඉඳන් ළමයි දැන් තනි ප්‍රතිරෝධයක් ලිව්වා නම් ඇති. දැන් මොකද අපි දෙකේ සමගය දන්නවනේ කීයද කියලා. හරිද? දැන් මේ ඔක්කොම යා කරද හැකි. යා කරද හැකි. උතර මේ එක කොනක් තමයි නිකන් අපි y කියලා කියන්නේ. මේ ටික තමයි x කියලා කියන්නේ. ඔයාලා මම මෙතන ඇඳලා පේන්නේ නැත්තම් මම ඒක මෙතනින් අඳින්නම්. කැම් එක දිනවා කියලා මට එකපාරට හම්බුණා. හරිද? මෙතනින් මම ගත්තොත් එහෙම මෙහෙම r මෙතනින් r මෙතනින් r මෙතනින් r මෙතනින් r ඊට පස්සේ
මේ හැමතැනක්ම සම්බන්ධ වෙනවා R කියලා තව ප්‍රතිරෝධයකින්. හරිද? ඊට පස්සේ මෙතන ඉඳගෙනත් මේ තියෙන්නේ මම අර ඇඳපු ඉගෙන මේ දෙන්න වෙනකොට මම ඇඳේ තනි ප්‍රතිරෝධයක් විතරයි. ඊට පස්සේ මේ කියන හැටියට මේවා මෙහෙම ආකරාට පස්සේ හරිද? ඔන්න ඔහොම ආකරාට පස්සේ මේ ඔක්කොම සන්නායක කම්බියක් නිසා මේ ඔක්කොටම ගානට සෙට් වෙනවා මේ එකම ලක්ෂය. හරිද? ඒ කියන්නේ මේ දැන් මෙන්න මෙහෙන් ධාරාව ආවා කියලා හිතන්න පුළුවන්. මෙතනත් යනවා කියලා හිතන්න පුළුවන්. මේ හැමතැනකින්ම ළමයෝ R දෙයින් නිසාම සහ මේ ඉස්සරහට හම්බෙන ඔක්කොමත් R නිසාම මෙතනින් ගන්න ධාරාව Rම තමයි. මේ යම් ධාරාවක් ගන්නවා නම් ඒ ධාරාව තමයි මෙතනිනුත් මේ හැමතැනක් කරාම යන්නේ. ඊට පස්සේ ඒ ධාරාව කීය හරි කමන්නේ. හැබැයි මතක තියාගන්න මෙන්න මෙතන තියෙන්නේ R නිසාත් ඇතුළේ ඔක්කොම වැලුව වලට සමාන නිසාත් මෙතනින් ගන්න ධාරාවත් මේ හැමතැනකින්ම ගන්න ඕන එකම ධාරාවක්. හරිද? ඒ තරම් තරගයක් දිනන හැම. ඒ කියන්නේ අර අපි මෙහිම ගිහිල්ලා මෙතනින් යනවා කියලා උපකල්පනය කරාට ඇත්තට මෙතනින් ධාරාවක් කියන්නේ නැහැ. මොකද හිමුණුත් එහෙම මෙහින් ගිහිල්ලා කොටසක් මෙහි අඩු වෙනවා. ඊට පස්සේ මෙහි කොටසක් වැඩි වෙලා මෙහින් යන්නේ. ඉතින් එහෙම යන්න බෑනේ. මොකද හැමතැනකම එක වගේනේ තියෙන්නේ. ඒ හින්දා මෙහින් ධාරාවක් ඉන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ ගොල්ලෝගේ හරිද? දැන් මෙන්න මේ පද්ධතිය ගත්තාම මෙන්න මේ ලක්ෂය පහම තියෙන්නේ එකම විභවයක් යටතේ. හරිද? එකම විභවයක් යටතේ නම් ළමයෝ හරිද? ඒතකොට ඒ ලක්ෂ පහ එකම විභවයක් යටතේ නම් තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙයා මේ ලක්ෂ පහම එකම විභවයක් යටතේ තියෙන්නේ. මේ තියෙන ප්‍රතිරෝධ පහෙන් කිසිම වැඩක් නැහැ. හරිද? ඒ ප්‍රතිරෝධ පහ අපිට ගලවලා අයින් කරත හැකියි. හරිද? අපි එහෙනම් ඒ ප්‍රතිරෝධ පහ ගලවමු. හරිද? ඒ කියන්නේ මේ ටික වැඩක් නැහැ. එක වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. මේක වැඩකුත් නැහැ. මෙතනත් වැඩක් නැහැ. මෙතනත් වැඩක් නැහැ. ඒ කියන්නේ අපි එක තැනක ඉඳන් ගත්තොත් එහෙම මේ තියෙන x ලක්ෂය නම් x ලක්ෂයේ ඉඳන් මේ වගේ ප්‍රතිරෝධයක් ගියා. හරිද? ඒක කෙලවරට තව ප්‍රතිරෝධයක් සෙට් වෙනවා. ආයි ප්‍රතිරෝධයක් ගියා. ඒක කෙලවරට තව ප්‍රතිරෝධයක් සෙට් වෙනවා. ප්‍රතිරෝධයක් ගියා. ඒක කෙලවරට තව ප්‍රතිරෝධයක් සෙට් වෙනවා. ප්‍රතිරෝධයක් ගියා. ඒක කෙලවරට තව ප්‍රතිරෝධයක් සෙට් වෙනවා. ප්‍රතිරෝධයක් ගියා. ඒක කෙලවරට තව ප්‍රතිරෝධයක්. එහෙම හැමදෙස්සෙම පස් පාරක්. ඒ කියන්නේ පස් පැත්තකට යන්නයි තියෙන්නේ. හරිද? එහෙම ගියාම තමයි අර ඉතුරු ටික මේ ටික يعني ඉතුරු ටික අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ කෙලවර හම්බ වෙන්නේ. ඒ හින්දා අපිට විතරක් කෙලවර ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න ඔහොම මෙන්න මේ ටික තමයි ඔය එන්නේ කියලා. ඒ කියන්නේ හරිද? බැලුමල්මට ඒ කියන්නේ චුට්ටක් මෙතන ගියොත් එහෙම මෙයත් ශ්‍රේණිගතයි. ඒ සෙට් එක සමාන්තරගතයි. හරිද? ඒ සෙට් එක සමාන්තරගතයි. හරියට නිකන් මෙතන තනි ප්‍රතිරෝධයක් ඇවිල්ලා මෙතනත් එකක් ඇවිල්ලා මෙතනත් එකක් ඇවිල්ලා හොම ප්‍රතිරෝධ පහක්. හරිද? මෙහෙම ප්‍රතිරෝධ පහක් තමයි මේ තමයි x මේ තමයි y. මේ එක ප්‍රතිරෝධයක් මෙතන 2r වෙනවා. මොකද r ධන මේ 2r නෙමෙයි r ධන r බෙදීම 2. මොකද මෙතනදී එන්නේ r කියලා කියන්නේ r බෙදීම 2ක් නේ. ඒ කියන්නේ මෙතනට එන්නේ r ධන r බෙදීම 2ක්. හරිද? ඒ කියන්නේ නම් මෙතන කෙනෙක් ගියාගේ හරිද? මෙතන දෙනවා r ධන r බෙදීම 2ක්. හරිද? ඒ කියන්නේ 3i r බෙදීම 2ක්. එක්කෙනෙක් 3i r බෙදීම 2ක්. එහෙනම් 3i r බෙදීම 2 බෙදනවා 5න්. මොකද කැලි 5ක් තියෙන නිසා. හරිද? එතනින් එනවා එතකොට 3i r බෙදීම 10ක්. හරිද? එහෙනම් උත්තරේ එනවා 5. හරිද? ඒ විදිහට තමයි ඒ ගණන හදාගන්නේ. හරි. මම අර විස්තර කිරීමේදී ටිකක් වැඩිපුර විස්තර කරාට ඇත්තටම මේක මහ ලෝක ගණනක් නෙමෙයි. ලේසි ගණනක්. හරි. දැන් අපි යන් ඊළඟ ගණනට 80 ගස් 13 ආපු ගණනක් පොල් සිලබස් එකේ. පෙන්වති පරිපතේ බැටරියට සහ ඇමීටරයට නොගෙනී හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙනවලු. බැටරියටයි ඇමීටරයටයි නොගෙනී හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ තමයි තියෙන්නේ. XY හරහා අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 500ක් සහිත වෝල්ට් මීටරයක් සම්බන්ධ කරාම
ඇමීටර පාඨාංගයේ කීයක් වෙනවද කියලා තමයි ඇමීටර පාඨාංගයේ වෙනස් වන්නේ කොච්චරකින්ද කියලා තමයි අපෙන් අහන්නේ. වෙනස් වීමයි අහන්නේ. හරිද? ඇමීටර පාඨාංගය. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙම. දැන් මේ ගානත් අපි ඇමීටර ගානක් කලින් උත් හැදුවා. නමුත් මේක ඇයි ඇමීටර ගානක් හදන්නේ? අපි ඇමීටර ගානක් අතර කියන අපි එහෙම තීරියක් කරේ නැහැ නේ කියලා. දැන් සාමාන්‍ය ළමයෝ මේක දැන් මේ ඇමීටරයේ මූලික දැනුමනේ විතර තියෙන්නේ. ඒ මූලික දැනුම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇමීටරයක් කියන එක පාවිච්චි කරන්නේ මොකටද? ධාරාව මැනගන්න. වෝල්ට් මීටරයක් කියන එක පාවිච්චි කරන්නේ මොකටද? විභවාන්තරයක් මැනගන්න. අන්න ඒ ටික ඔයා මතක තියාගන්න ඕන. හරිද? ඊට පස්සේ නිකන් මතක තියාගන්න වෝල්ට් මීටර දැන් මොකරි මම නැත්තම් හැමතිස්සෙම ළමයි හරි එක කරලා නැහැ නෙමෙයි. ඒක තව මොනවද මට දැනගන්න තියෙන්නේ? අන්නේ චුට්ට විතරක් මතක තියාගන්න. එතකොට මහ ලොකු දේවල් නැහැ මෙතන ගාන හදාගන්න. හරිද? එතකොට තව ඔයා මතක තියාගන්න ඕන ඉච්චරයි. ඇමීටරයක් කියන්නේ ධාරාමයිනේ මේ උපකරණයක්. වෝල්ට් මීටරයක් කියන්නේ වෝල්ටි තමයි එකක්. ඒ කියන්නේ වෝල්ට් විභවාන්තරයක් වයින් එකක්. සහ සාමාන්‍ය මීටරයක් ගත්තොත් එහෙම. ඒ කියන්නේ පරිපූර්ණ මීටරයක්. ඒ කියන්නේ වට මොන හරි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් කියලා නැති ඇමීටරයක් ගත්තොත් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. එච්චරයි. හරි. දැන් මේකේ තියෙන්නේ ඇමීටරයට නොගිනි හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන එකලින් බිඳුවයි. සාමාන්‍යයෙන් වෝල්ට් මීටරයක් ගත්තොත් අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයයි. නමුත් මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 500යි කියලා කියලා තියෙනවා. හරිද? එහෙනම් Q විදිහට තමයි ගන්නයි. එහෙනම් මෙන්න මෙතනදී හරිද මෙහෙම තියෙනවා තව වෝල්ට් මීටරයක්. ඒතකොට එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 500ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන 50යි මෙතන 500යි කියලා කියන්නේ මේ දෙන්නගේ සමගය අපිට පුළුවන් මේ හොයාගන්න. හරිද? නිකන් දැන් මුලින් අතර වෙනස් වීම ගන්න නිසා අපි මුලින් හොයාගෙන මොකද මේ ඇමීටර පාඨාංගයේ මුලින්ම පෙන්නපු ධාරාව කීයද කියලා. හරිද? මුලින්ම පෙන්නපු ධාරාව කීයද කියලා. ඒතර ඒක හොයද්දි මෙතන සමස්ත ප්‍රතිරෝධය 50යි විභවාන්තරය 10යි. ඒ කියන්නේ V = IR දාපු ගමන් ඇමීටරේට හරිද? ඇමීටරේ මුල් පාඨාංග කියනවා 10 බෙදීම 50යි 0.2යි. ඊට පස්සේ ඊළඟ කියනවා 50යි 500යි. 50යි 500යි කියලා කියන්නේ සමගි ගන්න පුළුවන් 50 වැඩි කිරීම 500 500 50යි බිඳුවර බිඳුවක් කැපෙනවා. එතකොට එනවා පස්සර පහ ගන්න ඕනේ. මෙතන 11යි. එතන 10යි 500 බෙදීම 11යි. හරිද? ඔක තමයි අලුත් ප්‍රතිරෝධය. ඉතින් අලුත් ප්‍රතිරෝධය දන්නවා මේ විභවාන්තරය දන්නවා. අන්න අපිට පුළුවන් ඉස්සෙල්ලා වගේම 10 බෙදීම 500 බෙදීම 11. හරිද? ඒ කියන්නේ කීයද? 1 වැඩි කිරීම 11 යට 50. හරිද? 50න් 11 කියලා කියන්නේ මෙතන එනවා කී දෙන්නේ 10න් බෙදුවම පස්සේ 1.1යි 1.1 කියන එක 5න් බෙදන්නයි තියෙන්නේ. එතකොට එනවා 0.2යි තුරු 0.22 ඇම්පියර්. මෙතන 0.2යි මෙතන 0.22යි වෙනස් වීම ගන්න මේකෙන් මේක අඩු කරා. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා 0.02යි. හරි 0.02යි. දෙ 0.02ක් කියලා කියන්නේ මිලි ඇම්පියර් 4ක්. හරිද? ඇම්පියර් මිලි ඇම්පියර් 4ක් නෙමෙයි මිලි ඇම්පියර් 20ක්. ඉතින් පුළුවන් ඒ උත්තරේ හොයන්න. හරි. හරි අපි යන් ඊළඟ ගන්නට. දැන් මේක සාමාන්‍ය ළමයෝ ටිකක් හොඳ ගාන හොඳ මට්ටමේ ගාන ඉතින් මාටත් පේනදී 2007 ආපු ගානක්. එතකොට බලමු මොකක්ද කියන්නේ කියලා. A සහ B රූපවල දක්වා ඇති ජාල තුලින් ගණන ධාරා පිළිවෙලින් I1 I2 සහ I2 බෙදීම I1. හරිද? ඒ කියන්නේ මෙතන I2 බෙදීම I1 කියලා අනුපාතය සමාන වෙන්නේ මොකටද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් බලුවට වඩමු අපි මෙතන R තියෙනවා මෙතන R තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මේ R මෙතනත් R මේක සන්නායක කම්බියකින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. සන්නායක කම්බියකින් සම්බන්ධ කරා කියලා කියන්නේ මේක අපිට යා කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වනේ විභවය සමානයි. එතනත් විභව සමානයි. දැන් මේකෙත් ඒ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතන මේක ගත්තොත් එහෙම මේ R කියලා කියන්නේ සමාන්තරගතයි. මෙයයි කියන්නේ සමාන්තරගතයි. මෙයයි කියන්නේ සමාන්තරගතයි. එතන මෙතන තියෙන්නේ R බෙදීම දෙකක්. මෙතනත් R බෙදීම දෙකක්. මෙතනත් R බෙදීම දෙකක්. ඒ කියන්නේ R බෙදීම දෙකේ ඒවා තුනක්. ඒ කියන්නේ ළමයෝ මෙතන සමගය ඉන්නේ. හරිද? මේ ටිකටම එන සමගය R බෙදීම දෙකේ ඒවා තුනක් කියන්නේ කීයද? 3යි R බෙදීම 2.
හරිද 3i r බෙදීම 2. මෙතනට ගත්තොත් එහෙම දැන් උඩ කොටසින් එනවා ළමයෝ r බෙදීම 2ක් කියලා. හරිද යට කොටසෙනුත් එනවා r බෙදීම 2ක්. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. මැද කොටසින් එනවා මෙතන r කියන්නේ මේක r මේක r මේක r මේක r. ඒ කියන්නේ 4 දෙනෙක් r ලා 4 දෙනෙක් ඉන්නවා සමාන්තරගතව. ඒ කියන්නේ r බෙදීම 4යි. හරිද? ඒ කියන්නේ සමගිය තමයි r බෙදීම 2 දන r බෙදීම 4 දන r බෙදීම 2. හරිද? ඔන්න ආව සමස්තමයි. එතකොට දැන් අපිට පුළුවන් ධාරාවට මෙතන ප්‍රකාශනය කරන්න පුළුවන් නිකම්ම. හරිද? v බෙදීම දැන් මෙයා i1 කියලා කියන්නේ එතකොට මොකද්ද? i1 කියන්නේ v බෙදීම 3ir බෙදීම 2. හරිද? ඒ කියන්නේ මේක උඩට යනවා 2v බෙදීම 3ir තමයි i1 කියලා කියන්නේ. i2 කියලා කියන්නේ මෙතනදී දැන් මේ සෙට් එක එකතු ගන්න එපා. කියන්නේ මෙතනත් අපිට පුළුවන් ලේසිම වැඩේ ඉතින් මේ දෙන එක කරාන් පස්සේ r එන්නේ r ධන r බෙදීම 4. ඒ කියන්නේ 5ir බෙදීම 4යි. හරිද? සුළු කරලා ගන්නයි තියෙන්නේ. 5ir බෙදීම 4යි. එතකොට ඒක දන්නවා එහෙනම් මම මෙතන තියන්නම් v බෙදීම 5ir බෙදීම 4 ඒ කියන්නේ 4iv බෙදීම 5ir. ඕක තමයි i2 කියන්නේ. ඉතින් අපෙන් අහන්නේ i2 බෙදීම i1. එහෙනම් i2 බෙදීම i1 අපිට ගන්න පුළුවන් 4iv බෙදීම 5ir ගුණ කිරීම 2iv 3ir. මේ ටික r ඩි කවල යනවා. හරිද? මෙතන මේකත් කැපිලා යනවා 2ක් එනවා. 6 බෙදීම 5යි. හරිද? 6 බෙදීම 5යි. එහෙනම් උත්තරේ එනවා 4 වෙනි උත්තරේ. හරිද? සුළු කිරීමක් එක විතරයි තියෙන්නේ. මේ චූටි සුළු කිරීමක් තියෙන ඉතින් මේකත් විනාඩි 2ක කාල සීමාවක් ඇතුළත දඩබඩ කාලා ඉක්මනට හදා ගන්නවා. හරිද? හරි. මේක ළමයි මම ගාව ෆොටෝ එකක් නෙමෙයි මම මේ ඔයගොල්ලෝගේ මේ ගෲප් එකකින් තමයි මේ ගත්තේ. ඒ නිසා ඉතින් මට මේක මම මේකටවත් අලුතෙන් ගෙහුවේ නෑ එකක්. මේ ෆොටෝ එකක්. ඉතින් මේකේ මේ චුට්ටක් වාට පෙනීමේ දෝෂයක් ඇති. ඒතර ඔයාලා ළඟ තියෙන පිස්සු පොතේ ඔයා බලන්න 62 වෙනි ගාන තමයි මේ හරිද 62 වෙනි ගාන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. හරි බලමු මොකද කියන්නේ කියලා. රූපේ පෙන්වා ඇති බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වේ. R0 හරහා හරිද R0 කියන්නේ මෙතන එකනේ. R0 හරහා වෝල්ටේජතාවය 5V වන පරිදි R0 යගේ සීරු මාරු කර ඇත. හරිද? ඒ කියන්නේ මෙයා හරහා වෝල්ට් 5ක් තියෙනවා. හරිද? මෙයා හරහා වෝල්ට් 5ක් නම් මේ ඉතිරි කොටස හරහා හරිද මේ හැම කෙනෙක් හරහාම තියෙනවා නම් මුළු වෝල්ටේජතාවයත් 5ම තමයි. හරිද? මොකද ඔක්කොම 10යින් මෙයාට 5ක් ගියා නම් ඉතිරි කොටසට 5ක් කියන්න ඕන. හරිද? ඒක නම් තියා ගන්න. ඊට පස්සේ කියනවා xy ට දකුණු පැත්තෙන් xy ට දකුණු පැත්තෙන් ඇති ජාල කොටසේ සමග ප්‍රතිරෝධය වන්නේ. දැන් මම කියවනේ මෙහෙම කතාවක් මෙතනට එන්න ඕන සමස්ත වෝල්ටේජතාවය 5 වෝල්ට් කියලා. ඒකේ තේරුම තමයි ළමයෝ 5 වෝල්ට් එන්න නම් මෙතන R නෝඩ් නම් මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධයත් R නෝඩ්ම සමාන වෙන්න ඕන. කියන්නේ R නෝඩ්ම වෙන්න ඕන. එහෙනම් අපිට ලියද හැකි මෙහෙම. මෙතන R1 සහ මෙතන මොකක් හරි එකක් ඇතිනේ. ඔය දකුණු කොටසේදී සමග ප්‍රතිරෝධය අපෙන් අහන්නේ දකුණු කොටසේ ප්‍රතිරෝධය මොකක් හරි එකක් මම දන්නේ නැහැ. මම දාගන්නම්කෝ x කියලා. එතකොට මේ දකුණු කොටසේ තියෙන සමස්ත ප්‍රතිරෝධය x නම් ඒක මෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ සමාන්තරගතව. හරිද? ඒ කියන්නේ මෙතන ඉන්නවා 10යි වෝල්ට් මෙතන ඉන්නවා R0 සහ මෙතන ඉන්නවා R1 කියලා පුද්ගලයෙක් කියන්නේ මේ ප්‍රතිරෝධයක් මෙතනත් ඉන්නවා මොකෙක් හරි ප්‍රතිරෝධයක් ඒක හරිද මේ සමගිය x කියලා ගත්තොත් එයා මෙයාට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය විදියට. ඒ කියන්නේ මේ දෙන්න දැන් සමාන්තරගතයි. දැන් මට පුළුවන් මෙතන ප්‍රකාශනයක් ලියන්න. ඒ කියන්නේ ගුණිතය R1x බෙදීම R1 ධන x සමානයි කාටද R0. හරි. ඔතන ළමයි නොදන්නාගේ අපි x නේ. එහෙනම් අපි ඒක හොයාගන්නයි ඕන. R1x සමානයි R1 R0 ධන x R0. මම මෙයා මේ පැත්තට ගෙන්නම්. ගෙනිච්චාම අපිට එනවා R1 ඍණ R0 වතාවක් x සමානයි R0 R1. ඔතනින් පුළුවන් අපිට
x ගියාගේ හොයාගන්න r0 r1 බෙදීම r1 ඍණ r0. හරිද? මම හිතන්නේ මෙතන මේ තුන්වෙනි උත්තරේ වෙන්නේ නැති උත්තරේ. ඒතර ওই විදිහට තමයි ඒක. හරිද? ඒකත් හරිය ලේසි මතක තියාගන්න. මෙතන වම් පැත්තේ ප්‍රතිරෝධයයි දකුණු පැත්තේ ප්‍රතිරෝධය කීයේ වුණත් ඒ දෙන්නගේ සමගය කියන එක r0 ට සමාන වුණොත් විතරමයි දෙපැත්ත හරිය ලස්සනට 5v5v විදියට බෙදෙන්නේ. හරි. ඔයාලා මේ චුට්ට තාපාරක් විස්තර වුණා. ආයි පාරක් මේක අහන්න. හරි. හරි. දැන් මෙතනින් එහාට මේ තියෙන්නේ අර රේඛීය වැඩි වෙන මේ එකක්. ඊට පස්සේ මෙතනදී මේ මේකෙත් එන්න චුට්ටක් ටිකක් වෙනස් ටයිප් එකක්. මේ අනන්තය දක්වා යන ප්‍රතිරෝධයක්. එතකොට මෙතන තියෙන්නේ අර ඒ වගේ ප්‍රස්ථාර සම්බන්ධ ගැටලුවක් ප්‍රස්ථාර සම්බන්ධ. එතකොට ඒ ටික තමයි මම මෙතන මේ තෝරගත්තේ ප්‍රශ්න ටිකදී. හරිද? හරි අපි යන් මේක 75 වෙනි ප්‍රශ්නෙට මොකද කියන්නේ කියලා. හරිද? ඔයාලා මේ ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන තනියෙන් කරලා මේක try කරන්න. හරි. හරි අපි යමු. පෙන්වා ඇති පරිපථයේ PQ යනු එතකොට PQ කියන්නේ 1000ක්. හරිද? P සහ Q දක්වා චලනය කිරීමේ මෙයාගේ කියන්නේ x කියන කෙනා P සහ x අතර ප්‍රතිරෝධය රේඛීය වෙනස් වෙනවා. ඒ කියන්නේ අර මේ හිතන්නකො ප්‍රතිරෝධයක් මැද්දෙන් ඕන තැනකින් තියන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. මෙයා අන්තිමින් ඕන තැනකින් සම්බන්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රතිරෝධයක් එහෙම සම්බන්ධ කරන්න බෑනේ. නමුත් මේක එහෙම කරන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙනවා කියලා ඔයා හිතා ගන්න. හරිද? ඊට පස්සේ අපි අහනවා එහෙම P සිට Q දක්වා මෙහෙම චලනය කරගෙන යනකොට හරිද? ඇමීටර් පාඨාංකය වෙනස් වන ආකාරය කොහොමද අහනවා නිරූපණය කරන්නේ. හරිද? අපි බලමුකෝ මේක. දැන් මෙතන තියෙනවා ළමයෝ ඇමීටරයක් තියෙනවා. හරිද? එතකොට යාගේ පාඨාංගය තමයි අපෙන් අහන්නේ. මෙහෙන් යන ධාරාව මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන්. සහ කොටසක් මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට යන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් අපි හිතමුකෝ මේ x කියන එක්කෙනා අරගෙන මෙතනින් තිබ්බා කියලා. හරිද? x කියන එක්කෙනා අරගෙන මෙතනින් තිබ්බොත් එහෙම ඉගෙනලා මේ ධාරාවේ එක්කෙනෙක් ඔක්කොම මේක ඔස්සේ යන්න ඕන. හරිද? මේක ඔස්සේ ගියාට පස්සේ ඔන්න හම් වෙනවා ඕම් 10ක ප්‍රතිරෝධයක්. හරිද? මං කිව්වේ මේකේ p ලක්ෂය දිනවා කියලා. කියන්නේ මේක ඔස්සේ සම්පූර්ණයෙන් ගියාට පස්සේ තමයි ළමයෝ මේ පාර හම්බෙන්නේ. ඉතින් එතකොට මෙතන තියෙන සන්නායකම් වියන්නේ. ඒ කියන්නේ මෙතනින් එන ධාරාව කිසිසේත්ම මේ 10යි ඕම් හරහා ගිහිල්ලා මේ පැත්තට යන්න එහෙම සූදානම් වෙන්නේ නැහැ. එන කට්ටිය ඔක්කොම යන්නේ මේක ඔස්සේ තමයි ඔන්න ඔය විදියට මේ වටේ තමයි යන්නේ. මෙයා p ලක්ෂයේ තිබ්බොත්. හැබැයි අනිත් ඕනම ලක්ෂයක තිබ්බහම මේ පැත්තේ පැති දෙපැත්තෙම ධාරාව යන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. හරි දැන් අපි ගමු මෙහෙම දැන් මේ Q නේ P කියන්නේ මුල්ම තැන. මුල්ම තැනේදී එතකොට මෙහෙන් ධාරාවක් යන්නේ නැහැ. යන ධාරාවක් යන්නේ මේක හරහා. ඉතින් ඒ කියන්නේ මෙතන සමග ප්‍රතිරෝධය ගත්තොත් මෙතන 1000 තියෙනවා සහ මෙතන 10 තියෙනවා. 1010ක් තමයි තියෙන්නේ. 1010 කියලා කියන්නේ ධාරාව හොයා ගන්න පුළුවන් 10 බෙදීමේ 1010යි. හරි. එහෙනම් මෙතන I කියලා කියන ධාරාව හොයා ගන්න පුළුවන් 10 බෙදීම 1010යි. බිඳුවර බිඳුවක් කැපෙනවා. 1යට 101ක්. ඒ කියන්නේ 1යට 100ක් වගේ ආසන්නව 1යට 100ක් කියන්නේ 0.01. ඒ කියන්නේ 0.01කට ආසන්න වූවා කියන්නේ. 100කින් බෙදනකොට ළමයෝ ලේසියකින් බෙදන්න. ඒ කියන්නේ ලේසියෙන් කියන්නේ ළඟ එකකින් බෙදන්න. ඒතර ඒක පොඩි වාසියක් තියෙනවා. හරිද? කියන්නේ වෙන 0.01ක්. ඒ කියන්නේ මේක මුලදීම 0.01ක් තමයි තියෙන්නේ. ඒ සාමාන්‍ය මෙතන තියෙන 0.1ක් නේ. 0.1 කියලා කියන 0.01 කියලා කියන්නේ මේකෙනුත් 10න් පංගුවක් නේ. ඒ කියන්නේ අපිට මේක නිකන් පේන්නේ නැහැ වගේ. ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගත්ත ඒවාට මුකුත් කියන්න බෑ ළමයට. හරිද? මුකුත් කියන්න බෑ. හරි. දැන් ඒ කියන්නේ මේ පහෙන් එකක්වත් අපිට තාම අයින් කරගන්න බෑ. හරිද? දැන් අපි යන්කෝ ඊට පස්සේ ඊළඟ එකට දැන් මෙතන මොකද්ද කියන්නේ? දැන් අපි තාම සුට්ටක් මේක උස්සමු බලන්න. අපි උස්සමු දැන් P ගේ Q ගේ මැදට වගේ උස්සමුකෝ. මැද හරියට වගේ ඉස්සුවාන් පස්සේ දැන් මෙතන 1000ක් තියෙනවා කියන්නේ මේ පැත්ත 500ක් තියෙනවා. යට පැත්තත් 500යි. මේ පැත්ත 10යි. මම ඔයාලට කිව්වා මේක දැන් 500කුයි 10කයි ඒතර ඒ දෙන්න තියෙන ළමයෝ සමාන්තරද. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඉන්න ඔහොම ඇවිල්ලා තමයි මේ පැත්තට මේ 10 සෙට් වෙන්නේ. ඒතර ධාරාවට මෙහෙන් යන්නත් පුළුවන්. ධාරාවට මෙහෙම ගිහලා මෙහෙම යන්නත් පුළුවන්. මේ චුට්ට නෑ. හරිද? මේක දැන් සෙට්ලා තියෙන්නේ මෙතනින් මැද්දේ. ඒ කියන්නේ මෙතන 10යි මෙතන 500යි නේ තියෙන්නේ. මෙතන 10යි මෙතන 500යි කියන්නේ උන් දෙන්න සමාන්තරගතයි. උන් දෙන්නගේ සමගය අපි ඉගෙනුවා කලින්
හරිද? මෙතන තියෙන පුංචි මගයට වඩා පොඩි කියන. හරිද? මෙතන තියෙන පුංචි මගයට වඩා පොඩි කියන. උතර 500යි 10යි තියෙන්නේ ගන්න පුළුවන් පොඩි මගේ දැන් මේ කියන්නේ 10 වඩා චුට්ටක් පොඩි වෙනවා. කියන්නේ 9 ගාණක් ගන්නවා. ඉතින් අපි උපරිමයේ හිතමුකෝ ලේසියට දැන් මේ MCQ එකක් නේ 10 කියලා. කියන්නේ මේ දෙන්නගේ සමකේ 10යි. උතර මෙතන 10යි මෙතන 10යි ඔක්කොම 20යි. මොකද මේ ඔක්කොම ටික කියන්නේ මෙයා සහ මේ දෙන්නගේ සමකේ කියන එක ශ්‍රේණිගතයි. හරිද? ඒ කියන්නේ එතකොට මෙතන 10 මෙතන තියෙනවා 500 මෙතන තියෙනවා 10යි. 500යි 10යි 510යි 510යි 10යි 520යි. ඒ කියන්නේ එක යට හරිද 10යට හරිද මෙතනින් එනවා 520 බිඳුවර බිඳුවක් කැපෙනවා. එක යට 52. හරිද? එක යට 50 ගමුකෝ බලන්න. එක යට 50යි කියලා කියන්නේ 0.02කටනේ. හරිද? එක යට 0.02. එතකොට දැන් 0.01යි මෙතන 0.02. ඉතින් ඒ ළමයෝ 0.1ක් එන්නේ නැහනේ. හරිද? 0.1ක් එන්නේ නැහැ මැද හරියට යනකොට. දැන් මෙතන මේ මැද කිව්වහම මැද හරියෙන් අපි හිම රේඛාවක් ගැන ගත්තොත් මේකේ 0.2ක් විතර ගිහිල්ලා. බෑන් 0.02. මේකේ මැදට ගමු බලන්න. මැද හරියෙන් ඉරක් කරනදාම මෙතනින් ගිහිලා තිනවා ටිකක් ලොකු ගාණක්. වැඩක් නැහැ. මේකෙත් මැද හරියෙන් වගේ ඉරක් කරන ගත්තොත් එහෙම 0.5ක් විතර ගිහිලා තියෙනවා. මේක නම් ටිකක් ෂේප් මැද හරියෙන් ඉරක් කරනදාම තාම 0.1කට වගේ ගිහිල්ලා නැතුවද මන් දන්නේ නැහැ. චුට්ටක් තියෙනවා. මේක ගත්තොත් එහෙම ඒකත් වඩ පේනවනේ ටිකක් වැඩි ගාණක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ උත්තරේ එතනින් හට හදන්න දෙයක් නැහැ. උත්තරේ දෙක. හරි. දැන් මේකේ අන්තිම හරිය ගියත් ඔයාලට සමගය අයි 10යි 10යි වෙන සෙට් වෙන්නේ. මේ විතර දැන් හිතනවා 900 ගත්තා කියලා. 900 අවස්ථාව ගත්තත් මේ පැත්ත 900 නම් මේ පැත්ත ඒත් 10යි. ඒ කියන්නේ සමකේ 10යි කියන්නේ. හරිද? මේ පැත්ත ප්‍රතිරෝධිත එක සලකන්න බෑ. මොකද දෙන්නගේ ඒ කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක සමගය ගන්නකොට එතන තියෙන පුංචිම ප්‍රතිරෝධයකට වඩා පොඩි යගයක් තමයි සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි. හරි මේ විදිහට තමයි ඕකේ. හරි. අපි යන් එහෙනම් ඊළඟ ආට. හරි. දැන් මේකෙත් මට කියන්න තියෙන අර ඉස්සෙල්ලා කිව්ව ටිකේම තමයි මේකෙත් උත්තරේ ගන්න තියෙන්නේ. හරිද? දැන් මේකේ මොකක්ද බලන්න තියෙන්නේ? රූපේ පෙන්වන ඇති අපරිමිත ඉනිමං ප්‍රතිරෝධක ජාලය 1 ඕම් ප්‍රතිරෝධක වලින් සමන්විත වෙයි. මෙම ජාලයේ A සහ B අතර ලක්ෂ අතර සමග ප්‍රතිරෝධය R. දැන් අපි කිව්වා අර කලින් ගානකට අපි කොහොම මෙතනින් එහා කීය තිබ්බද? දැන් මේක නම් තියෙන ඔක්කොම 1 ඕම් කට්ටිය. 1 ඕම් ලගින් හිතනකොට මෙතන සමගිය අපිට ආවගෙන නිකන් 1000ක් වගේ ගානක් එහෙම ඉන්නේ නැහැ. හරිද? මොන ගානාවත් ඒක හරිද? ඒක මියත් එක්ක සම්බන්ධ වෙන්නේ 1 ඕම් කෙනෙක් එක්කනේ. 1 ඕම් කෙනෙක් එක්ක සම්බන්ධ වුණා කියලා කියන්නේම ඒ දෙන්නගේ සමකය එකට වඩා පොඩි වෙනවා. හරිද? එකට වඩා පොඩි වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන 1යි දැන් නිකන් හිතන්නකෝ මේ ටික තිබුණේම නැහැ කියලා. එහෙනම් 1 1 1 කියන්නේ 3යි. හරිද? ඒ තුන 3ක් වෙනවා. හැබැයි මෙතනදී දැන් තව කෙනෙක් සම්බන්ධලා තියෙන නිසා මේ දෙන්නගේ සමකය එකක් වෙන්නේ නැහැ. එකට වඩා අඩු ගන්න. හැබැයි මේ දෙන්නගෙන් දෙක එනවා. මේ දෙන්නගෙන් දෙක එනවා. දෙකට සම්බන්ධ වෙනවා යම් දශම සංඛ්‍යාවක්. ඒ කියන්නේ දෙකත් තුනත් අතර ගානක් තමයි උත්තරෙට එන්නේ. හරිද? ඒ කියන්නේ කෙලින්ම 5 තමයි උත්තරේ. හරි දෙකට වඩා වැඩි වෙන්න ඕන අනිවාර්යෙන්ම 3ක් වෙන්න බෑ. මොකද 3ක් වෙන්න බෑනේ කොහොමදත් ඇයිද? එහෙනම් මෙතන කවුරුවත්ම නොහිටියා නම් විතරයි මෙතන 3ක් වෙන්නේ. පැහැදිලිද? අන්න එහෙම තමයි ඒක තරක කරන්නේ. හරි. අපි යන් ඊළඟ ගානට 70. වෝල්ටේජ් ප්‍රභවය දකින AC සහ BD හරහා ඇති සබල ප්‍රතිරෝධ පිළිවෙලින්. හරිද? V වෝල්ටේජ් ප්‍රභවය දකින්න. يعني මේ V වෝල්ටේජ් ප්‍රභවයට පේන විදියට, يعني මෙයාට පේන විදියට A සහ C අතර A හා C අතර ළමයි කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දන්න මෙතන අර වින්ස්ටන් හේතු මූල ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම මෙයා විදිහම මෙයාට මෙයා විදිහම මෙයා සමානයි. මැද ප්‍රතිරෝධය කරවලා අයින් කරද හැකි. ඒ 2R 2R කියන්නේ R. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ 4 2 5 ඔය කියන තුනෙන් එකක්. හරිද? දැන් අපි දන්න විදියට දැන් BD අතර ගත්තොත් ළමයෝ ධාරාවක් යන්නේම නැහැනේ. ධාරාවක් යන්නේ නැත්තම් ඒ කියන්නේ එක්කෝ එතන ප්‍රතිරෝධය කියන එක අනන්තයක් වෙන්න ඕන. බිඳුවක් වෙන්න බෑනේ. බිඳුවක් වුණොත් එතනින් ධාරාවක් යන්න ඕන හොඳට. අනන්තයක් වුණොත් විතරයි ප්‍රතිරෝධයෙන් කියන්නේ එතනින් ධාරාවක් යන්නේ නැහැයි කියලා අපි තරක කරන්න ඕන. ඒ හින්දා යාට පේන විදියට හරිද? එයාට පේන විදියට B හා D අතර තියෙන සබල ප්‍රතිරෝධය අනන්තයක් වෙන්න ඕන. හරිද? එතකොට මෙතනදී අනිත් දෙන්න හරහා R මෙයා හරහා අනන්තයි. හරිද? B හා D අතර අනන්තයි.
ඕක තමයි එතන උත්තරය ගන්න. හරි. හරි. අපි යන් ඊළඟ ගානට. එතකොට ටිකක් අර බේනවද කියලා බලමු. හරි. ටිකක් පොඩි කරගත්තා. දැන් පෙනේ 72 වෙනි ගාන. හරිද? 2011 හේ ආපු ගානක්. එතකොට මෙතන තියෙනවා පෙන්වන පරිපතෙහි V නෝඩ් මගින් දක්වා ඇත්තේ නොගිනී හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරියක වෝල්ටේජතාවයක් කියලා තියෙනවා. හරිද? V නෝඩ් මගින් දක්වලා තියෙනවා. R2 සමග හරිද? R2 කියන කෙනත් එක්ක V කියන කෙනාගේ වෙනස් වීම තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් අපි නිකම්ම ගමුකෝ දැන් අපිට මෙහෙම ළමයෝ මේ වගේ එකක් තර්ක කරනකොට තමන් අර මම ඉස්සෙල්ලා කරා වගේ ඔයාට පුළුවන්. ඒ කියන්නේ වා හොඳටම දන්න තැනකින් මේක පටන් ගන්න. දැන් අපි දන්නවනේ R2 කෙනා බිඳු වුණාම සාමාන්‍ය අපිට දෙයක් තර්ක කරගන්න ලේසියිනේ. එහෙනම් අපි මේ පොයින්ට් එකට යනවා. R2 බිඳුවක් වුණොත් ළමයෝ හරිද? R2 බිඳුවක් වුණොත් යන්නේ කෙනෙක් කොහොම මෙහෙම යනවා. ඒ කියන්නේ කෙලින්ම මේ V නෝඩ් කියන විභවාන්තරේ දැන් R1 ට කොහොමද සෙට් වෙනවා. ඉතින් R1 එක්කනේ මෙයත් සෙහිම සෙට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ V කියන විභවාන්තරේ කෙලින්ම V නෝඩ් ට සමාන වෙනවා. පැහැදිලිද? කියන්නේ බිඳුවේදී ඒ කියන්නේ R2 කෙනා බිඳුවක් වුණොත් කෙලින්ම ඒ මේක සන්නායක කම්බියක් නේ. මේ ටික කෙලින්ම සන්නායක කම්බියක් වෙනවා. ඒතර කෙලින්ම V කියලා කියන්නේ V නෝඩ් ම තමයි. ඒ කියන්නේ පටන් ගැම්ම V නෝඩ් ගෙන් වෙන්නවා. දැන් V නෝඩ් ගෙන් මේක පටන් ගන්න නැහැ. මේක පටන් ගෙනත් නැහැ. මේක පටන් ගෙනත් නැහැ. මේක පටන් ගෙනත් නැහැ. පටන් ගන්න දින්නේ පහ විතරයි. හරිද? ඒ කියන්නේ මේකේ උත්තරේ කොහොමද ආයි හොයන්න දෙයක් නැහැ. උත්තරේ පහ තමයි. පැහැදිලිද? එතකොට දැන් අපි නිකන් පොඩ්ඩක් ඊළඟ පොඩ්ඩක් වෙනස් තරකදී කියොත් එහෙම දැන් R2 යම් අගයක තිබ්බොත් එහෙම යම් අගයකට ගියා කියලා කියන ළමයෝ ඉතින් ඒ කියන්නේ මෙයාට යම් විභවයක් එනවා මෙයාටත් යම් විභවයක් එනවා. ඒ කියන්නේ V node ගෙන් කොටසක් මෙයාට යනවා නම් ටිකක් අඩු ගාණක් නේ. එහෙනම් අර මුලින් V node ම ගත්තට V වෙනුවට ටික ඊට වඩා අඩු වෙන්න ඕන. ඒ නිසා ඉතින් මේක කොහොමද පල්ලෙහාට තමයි යන්න ඕන. ඉතින් මේ තමයි ඒ හින්දා මේක පල්ලෙහාට වෙන් අඳලා තියෙන්නේ. හරිද? මම පල්ලෙහාට අඳලා තියෙන්නේ. ඉතින් එතකොට මේක පටන් ගන්න තියෙන V node ගෙන් නෙමෙයි. එහෙනම් තර්කයක් නැහැ. උත්තරේ පහ. හරිද? එහෙමයි ඒකේ. ඒ කියන්නේ නිකම්ම ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ තියෙන්නේත් එහෙම එකක්ම තමයි R2 සමග මේ R2 සමග V වෙනස් වීම. දැන් මෙතනදී ළමයෝ දැන් මේ බලන්න දැන් මේක ඕල් සිලබස් එක අරක නිව් සිලබස් නේ. එතකොට දැන් මෙතනදී විශේෂත්වය තමයි මේගොල්ලෝ ඉස්සෙල්ලා කරේ මෙයාව විචලනය කර මෙතන අගේ හෙව්වා. මෙතන විභවාන්තරේ. දැන් තියෙන්නේ මෙයාම විචලනය කර මේ අගේ හොයනවා. හරිද? මෙතන මේ දෙන්නගේ විභවාන්තරේ හොයනවා. දැන් අපි මේකේ හිතමුකෝ ළමයෝ මෙතනදී මේ කියන R2 කියන එක්කෙනා බිඳුව කියන අවස්ථාව මං පුළුවන් ගන්නයි කියලා. මෙයා බිඳු වුණාම මෙතනින් යම් ධාරාවක් ආවට පස්සේ හරි කැමැත්තෙන් ළමයෝ ධාරාව යනවා මෙතනින්. ඇයි මේක සන්නායක කම්බියක් නේ. සන්නායක කම්බියක් කියන්නේ ධාරාව යන්න පුළුවන් හොඳ මාර්ගයක්. හරිද? මේක ඔස්සේ යන්නේ නැහැ. යන්නේක කියන්නේ මේක හරහා. ඉතින් එහෙම ගියා කියලා කියන්නෙම හරිද? මෙතන විභවාන්තරයේ බිඳුවක් වෙන්නේ බෑ. එහෙනම් V කෙනෙක් ගෙනාගේ බිඳුවක් වෙනවා. පටන් ගැම්ම බිඳුවයි. ඒ කියන්නේ මේ උත්තර දෙකකින් එකක් තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට තේරෙනවා මේක දැන් මේ අන්තිමට යනකොට මේක බලන්න. ඔයාලට වෙනවද මෙතන V නෝට් වෙලා නැහැ. මේක V නෝට් වෙලා තියෙනවා. ඒකනේ මේ දෙන්නගේ වෙනස. ඉතින් අපි මේ දෙකෙන් තර කරමු. එහෙනම් අපි ගන්න පුළුවන් උපරිමගේ ගමු. R2ට ගන්න පුළුවන් උපරිමගේ තමයි අනන්තය. R2ට අනන්තයක් ගමුකෝ. කියන උපරිම ගානක් ගත්තොත් එහෙම හරිද? ඒතර මෙතනින් එන ධාරාව මේක ඔස්සේ යන්නේ නැහැ. යන්නේ කෙලින්ම මේක හරහා. R1 හරහා තමයි යන්නේ. ඉතින් R1 හරහා යන්න බැයිද? යන්න පුළුවන්. මොකද R1 කියන්නේ අනන්තයක් නෙමෙයිනේ. R1 හරහා යම් ධාරාවක් යන්න පුළුවන්. ඉතින් යන්න පුළුවන් නම් යන්න බැයි. ගියාන් පස්සේ මෙයාට යම් විභවයක් හම්බුණාට මෙයාටත් හම්බෙන්නේ යම් විභවයක් විතරයි. මොකද මූට වීම හම්බෙනවා කියලා කියන්න තරගයක් නෑ. නැත්නම් V නෝඩ්ම හම්බෙනවා කියලා කියන්න බෑ. මෙයාට යම් ගාණක් තියෙන නිසා මෙයාටත් හම්බෙන්නේ යම් ගාණක් V නෝඩ් ගෙන් තමයි මේ දෙකටම බෙදෙන්නේ. හරිද? එහෙනම් මෙයාට කිසිසේත්ම V නෝඩ් ගන්න එහෙම බෑ. කියන්නේ එහෙම ගන්න පුළුවන් විදියක් නෑ. එහෙනම් උත්තරේට එන්නේ V නෝඩ්ට වඩා අඩු ගාණකදී නවතින එකකට තියෙන්නේ උත්තරේ දෙක. පැහැදිලිද? හරි අපි යන් එහෙනම් ඊළඟ ගානට. දැන් මෙතනදී දැන් මේක සම්බන්ධ ගත්තාම ළමයි මේ මෙතනදී මම මේ දැන් පේසර පොතේ තිබිච්ච ගණන් දෙකක් තමයි මේක. එතකොට මේ දැන් මේක තියෙන්නේ සම්පූර්ණ ඒ කියන්නේ ශ්‍රමතාවය. හරිද? ශ්‍රමතාවය සම්බන්ධ ගණන්. ඒ කියන්නේ
P සමානයි VI සම්බන්ධ කරන ගණන් ටිකක් තමයි මම මෙතන මේ දාගත්තේ. දැන් මේකේ බලන්නකො මොකද්ද මේ කියන්නේ කියලා. R ප්‍රතිරෝධයට සැපෙන ශක්තිය. ශක්තිය සැපීම සඳහා වඩාත්ම යෝග්‍ය ශක්තිය මේ මැනීම සඳහා වඩාත්ම යෝග්‍ය පහසු දහන් පරිපථ අතරින් කුමක්ද කියලා තමයි අහන්නේ. එතකොට දැන් ශක්තියමයි නෝනේ. කියන්නේ දැන් ක්ෂමතාවය මන ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ කාලයත් සමග ගන්න ධාරාව නම් ඒ ටික හොයාගන්න පුළුවන්. දැන් අපි මෙහෙම ගමුකෝ පළවෙනි එක ගත්ත දැන් මෙහෙමනේ ශක්තිය කියන්නේ දැන් අපි කියවනේ මෙහෙම වෝල්ටීයතාවයයි ධාරාවයි මන ගත්තා නම් ළමයි වැඩි කොට. හරිද? R ප්‍රතිරෝධය තමයි යන්නේ. එහෙනම් අපි කරන්න ඕන R ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයම ඉන්න ඕන. R ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවම ඉන්න ඕන. දැන් පළවෙනි රූපේ ගත්තාම කොහෙවත් තැනක තමයි ඇමීටරේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඇමීටරේ දාලා නැහැ R ප්‍රතිරෝධය හරහා. ඒ කියන්නේ මේක වැරදි. මේක ගත්තොත් එහෙම V කියන වෝල්ට් මීටරේ R හරහා තියෙනවා. නමුත් ඒක මැද්දේ තව එකක් ඉන්නවා. ඒ නිසා අපිට නිවැරදිව R කියන එක්කෙනාගේ වෝල්ටීයතාවය මැනගන්න බෑ. මේක ප්‍රශ්නයක් නෑ. මේක හරහා පවතින විභවාන්තරය මෙතනින්මයි තැහැ. අපි දැන් තමයි දැන් මේක ඔස්සේ යම් ධාරාවක් ආවා. ඒ යන ධාරාව මේක ඔස්සේ ගියා. ඊට පස්සේ මේක ඔස්සේ ගියා. ඒ කියන්නේ මෙතනින් ගන්න මේ ඇම්පියර් ගන්න හොයාගන්න පුළුවන් මේක හරහා යන. මොකද මම කිව්වා කීර නැහැ කියලා කියන්නේ වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි අනන්තයක් කියලා තමයි සලකන්නේ. පරිපූර්ණ වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තය. දැන් මේක කොමුකෝ මේක ගත්තොත් එහෙමයි මේ වැඩක් නැහැ නේ මීටරේට සම්බන්ධ කරලා තියෙන්නේ මෙයාට. පොඩි ආහාර ධාරාව තමයි වෙන්නේ. වැඩක් නැහැ. ඒතර මේකේ වෝල්ට් මීටරය ප්‍රශ්නයක් නැහැ. නමුත් ධාරාව දින වෙන කොහෙවත්. ඒ කියන්නේ සමස්ත පද්ධතිය හරහා ගන්න ධාරාව තමයි මෙතනින් එන්නේ. ඉතින් R ප්‍රතිරෝධයට සැපෙන ශක්තිය නෙමෙයි ඒතර මැනින්නේ සමස්ත මේ පද්ධතියම සැපෙන ශක්තිය තමයි ඒතර එතනින් මේ. ඒක හරියන්නේ නැහැ. නැති උත්තරයට ගන්න වෙන්නේ අපි අර කිව්ව තුන්වෙනි එක. හරි. හරි. අපි දෝරගත්ත අන්තිම ප්‍රශ්නෙට අපි යන් 87 වෙනි ගාන. 87 වෙනි ගාන පොඩි අවුලක් මේක මට උඩට දාගන්න විදියක් නැහැ. ඔයාලට පෙන්වන්න හරි කමන්නේ. මම ඔයාලට ඩ්‍රීම් ප්‍රශ්න දාන්නම්. ඒකේ තියෙනවා රූපේ පෙන්වන ඇති 1 2 3 4 5 6 සර්වසම විදුලි බල්බ 6ක් නිරූපණය කරනවලු. පහත දී ඇති A B සහ C තත්ත්ව යටතේදී බල්බෙහි ක්‍රියාකාරීත්වය සලකන්න කියලා තමයි තියෙන්නේ. ක්‍රියාකාරීත්වය සලකන්න කියලා දිනවා. එතකොට බලමු. දෙක බල්බේ දෙවි ගිය විට දෙක බල්බේ කියන්නේ මෙතන. හරිද? දෙක බල්බේ දෙවි. දැන් අපින් අහනවා එහෙම ඔක්කොම මේ කියන කන්ඩිෂන්ස් ටික මේ ටික තෘප්ත කරාම පස්සේ පරිපතේ දෙවි නොමැති බල්බ එකම දීප්තියකින් දැල්වෙනු දෙකිය හැකියි කියන අවස්ථාවයි අපෙන් අහන්නේ. හරිද? දැන් අපි දෙක බල්බේ දෙවි ඇති විට කියලා කියන්නකො. දැන් ඒතර මේකෙන් ධාරාව යන්නේ නැහෙනි. මෙතනින් ධාරාව යන්නේ නැත්තම් යන්නේ ධාරාව මේක හරහා. ඒ අනේ මෙතනිනුත් යනවා මෙතනිනුත් යනවා. හරිද? ඉතින් මෙතනින් යන ධාරාවයි මෙතනින් යන ධාරාවයි කිව්වම දෙක කියන්නේ මෙහෙන් යන කට්ටියනේ මෙහෙන් යන්නේ. ඒ කියන්නේ ළමයෝ මෙයා හොඳටම දීප්තියෙන් දැනනවා. ඒ කියන්නේ මෙයා හරහා වැඩි ධාරාවක් යනවානේ. හරිද? නමුත් මෙයාට එච්චර ලොකු ධාරාවක් යන්නේ ඊට වඩා අඩු ධාරාවක් යන්නේ. ඒ කියන්නේ මෙයාගේ දීප්තිය අඩුයි. ඉතින් බෑනේ. එකම දීප්තියකින් දැල් වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. හරිද? කියන්නේ ඒ කියන ප්‍රකාශය වැරදි. හරිද? B ගමුක බලන්න. B මොකද්ද කියන්නේ? දෙක සහ පහ බල්බ දෙවි ඇති විට. දැන් දෙකක් දැල්විලා මේ දෙකක් දැවිලා දැල්වි නෙමෙයි දෙවි ඇති විට. හරිද? පහක් දැවුනහම මේ ධාරාවට මේ යන්න පුළුවන්. හරිද? මෙහෙම යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ 6 කියන බල්බේ ළමයෝ දැවිලත් නැහැ. දැල් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ වැඩක් නැහැනේ. එකම දීප්තියකින් දැල් වෙන්නේ නැහැනේ. එහෙනම් බීත් වැරදි. හරිද? බීත් වැරදි. බල්බ කිසිවක් දැවි නොමැති විට. දැන් දැවි නොමැති නම් කවුරුවත්. හරිද? කවුරුවත් දැවිලා නැත්තම් ඔක්කොම සරසම්බල්බ නම් හරිද? සරසම්බල්බ නම් මෙතන මේ උඩින් යන ධාරාවත් මෙතනින් යන ධාරාවත් සමාන වෙන්න බෑ. හරිද? මොකද මෙහෙන් ගිහිල්ලා මේ ප්‍රතිනිධ බල්බ දෙකයි මෙතන දිනෙත් බල්බ දෙකයි මේක නිකන් තිබ්බත් නෑ වගේ. කියන්නේ මේක ඔස්සේ කවුරුවත් යන්නේ නෑ. හරිද? ඒ කියන්නේ මේක ඔස්සේ තමන්ගේ පාඩුවේ ධාරාව යනවා මේක ඔස්සේ අනිත් ධාරාව තමන්ගේ පාඩුවේ යනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මේ හැමෝටම එකම ධාරාවක් යනවා. හරිද? ඉතින් එකම ධාරාවක් නම් යන්නේ ඒ කියන්නේ හැමෝ හරහාම ගමන් කරන ධාරා සමාන නම් හැමෝගෙම දීප්ති එකම තමයි. හරිද? ඒ කියන්නේ මේ බල්බ් 6ම එකම දීප්තියකින් දැල්වෙනවා. ඒ කියන්නේ C හරි.
හරිද? C හරි. ඒ කියන්නේ මේකේ උත්තරයකට ගන්න ඉන්නේ දෙක. හරිද? C හිදී පමණයි අපිට ඔය කියන එක දකින්න පුළුවන් කමක් හම්බෙන්නේ. හරිද? දැන් මෙහෙමයි ඔයාලට දැන් මේ කියන දීපු දේ ගණන්වත් එක්ක ඔයාලට ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ පද්ධති කියන කොටස දැන් ඔයාලට තේරෙන්නේ නැති. හරිද? තේරෙන්නේ දැන් තමයි තව මොකක් හරි විස්තර කරන්න ඕන නම් ඔයා ඒකත් මෙතන කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම මේ ටික විස්තර කරලා දෙන්නම් ඔයාලට ගානක් විදියට. ඊට පස්සේ මේකට මෙහෙමයි ඔයා කොහෙන් හරි මෙතන ඉස්කෝලේකින් පන්තියකින් මෙතන තීර ටිකක් ඉගෙනගෙන තියෙනවා නම් ඒ තීර ටික ඩක්කා බලලා මේක කරා නම් තමයි හොඳ. හරිද? එතකොට ආනිකන් තමන් බෑ ගියේ ඉන්න එපා. පුළුවන් විදියට කරන්න තනියෙන් කරන තරමට තමයි මේ ටික ගොඩ යන්නෙත්. හරිද? තනියෙන් කරන තරමයි ගොඩ යන්නේ. ඒ ටික කරලා ඉවරලා මේ වීඩියෝ එක බලුවොත් ඔයාට තවත් හොඳට මේක තේරෙවි. හරි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට තව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික කමෙන්ට් කරන්න. මේ විදිහටම තවත් පාඩම් වල කියන්නේ ධාරාවිද්‍යාව තව තාපය ඔය වගේ වැදගත් පාඩම් ඔය වගේ හැම පාඩමකම වගේ ඔයාලට ප්‍රශ්න සහ ඒවා විස්තර කරලා මම මෙතන වීඩියෝ ටිකක් ඔයාලට ගෙනත් දෙන්නම් ඉස්සරහට. හරිද? එහෙනම් අපිත් එක්ක නැදී ඉන්න. හරි. මෙතනින් මම සමුගන්නවා. සුබ දවසක් හැමෝටම.